හරි ෂෙයාර්ස් ඇන්ඩ් ඩිබෙන්චර්ස් පාර්ට් එක ඩිස්කස් කරන්න කියලා කීප දෙනෙක් ඉල්ලලා තිබ්බා. මේක මං තියරි පාර්ට් එක ඩිස්කස් කරන්න යන්නේ. හරිද? තියරි පාර්ට් එක ඕගොල්ලෝ වෙනම මේ බලාගන්න. වෙනම කියන්නේ ඒකේ කතා කරන්න දෙයක්වත් නැහැ. කතා කරන්න මං කාලේ පාවිච්චි කරන්නේ නැහැ. මොකද ඒක අපරාධයක්. ඒ ටික ඕගොල්ලෝ මේ පළවෙනි පිටු ටික ට්‍රාන්ස්ලේට් දාලායි මොකක් හරි ක්‍රමයකට බලාගන්න. මේක මේ ගණන් ටික හදන හැටි චුට්ටක් කට්ටියට පැටලලා තිබ්බා. ඒක නිසා ඒක ඩිස්කස් කරමු. මේ තියරි පාර්ට් එක මම කරන්නේ නැහැ. හරි? මොකද මම ස්ටෑන්ඩඩ් වල හැම එකෙම තියරි පාර්ට් එක ඩිස්කස් කරා. ස්ටෑන්ඩඩ් වල තියරි පාර්ට් එක ඩිස්කස් කරේ ඒක මම දන්නවා ඒ තියරි එක ඕනේ. හැබැයි මේකේ තියරි එක අර ඇකවුන්ටිං වලට මං හිතන්නේ නැහැ ලොකුවට ඕන වෙයි කියලා. කියන්නේ ගණන් හදන පාර්ට් එක එතන තියෙන තියරි එක කියලාද? හැබැයි අර මුලින් තියෙන ෂෙයා එකක් කියන්නේ මොකක්ද? ඒ ෂෙයාර්ස් වර්ග මොනවද? ඒ ටික මේ ඔයගොල්ලෝ බලාගන්න. හරිද? මේ ඒ ලෙවල් එකක් තිබ්බා. අපි දැන් ඇඩ්වාන්ස් ලෙවල් ඉවර කරලා යුනිවර්සිටි ලෙවල් එක ඇවිල්ලා තියෙන්නේ. ඒතකොට ඒ ටික මම ආයෙ කතා කරන්න යන්නේ නැහැ. හරි. මේකේ මේ ගණන් හදන පාර්ට් එක කරගෙන යන්න. එතකොට මේක අපිට ඉගෙන ගන්න තියෙනවා මේ ෂෙයාර්ස් කම්පැනි එකකින් ෂෙයාර්ස් ඉෂුව කරනකොට ඒ වෙනුවෙන් කොහොමද accounting treatments කරන්නේ. එතකොට අපිට ඒ ලෙවල් තිබ්බ යම් මට්ටමක් තිබ්බා. ඊට එහා ගියපු දේවල් ටිකක් තියෙනවා. ඒක සමහර අයට පුළුවන් කට්ටිය ඉන්නවා. සමහර අය බැරි කට්ටිය ඉන්නවා. පුළුවන් කට්ටිය අවුලක් නැහැ. බැරි කට්ටියට උදව්වක් විදිහට තමයි වීඩියෝ එක දාන්නේ. මේක ඩිබෙන්චර්ස් පාර්ට් එක මම වෙනම දාන්නවා. සමහර ෂෙයාර්ස් පාර්ට් එකත් වෙනම දාන්න වෙයි. මොකද දැන් රෑ 12ටත් කිට්ටුයි මේ හින්දා. ඉතින් මේ බැරි කට්ටිය බලලා ගේමක් ගහගන්න. හරිද? වීඩියෝ එක බලලා. මං ඉස්සෙල්ලා මේ ගණන් වලට යන්න කලින් තියරි කියන්නේ ගණන් වල මේ තියරි පාර්ට් එක කියන්න කලින් මේ ෂෙයාර් ෂෙයාර්ස් ඉෂුව කරද්දී ඒක ප්‍රොසීඩර් එක චුට්ටක් කියන්න. මේක මෙහෙමයි. හරිද? ෂෙයාර් එකක් කියන්නේ මොකක්ද කියලා මම කියන්න යන්නේ නැහැ. ඒක හැමෝම දන්නවා. මේ ෂෙයාර් කම්පැනි එක ෂෙයාර්ස් ඉෂුව කරද්දී ඇත්තටම මේ ෂෙයාර් එකක් කියලා කියන්නේ අපේ ඉක්විටි එකේ කොටසක්නේ. හරිද? අකුරු ගණන් ගන්න එපා. මටත් අකුරු වර්ධිනවා සමහරවිට. හරිද? හිමිකම කොටසක්නේ. එතකොට මේ අපේ හිමිකම වැඩි කරගන්න. එහෙම නැත්නම් අපේ කැපිටල් එක. අපි නම් කම්පැනි අපේ ප්‍රාග්ධනය වැඩි කරගන්න ඕන වුණාම තමයි කම්පැනි එකක් විසින් ෂෙයාර්ස් ඉෂුව කරන්නේ. හරි? කොටස් නිකුත් කරන්නේ. එතකොට මේ ඒ සමාගම විසින් ඒ සමාගම එහෙම නැත්නම් ඒ කම්පැනි එකේ බෝඩ් ඔෆ් ඩිරෙක්ටර්ස්ලා ඩිසිෂන් එකක් ගන්නවා අපිට මෙන්න මෙච්චර ප්‍රමාණයක කැපිටල් එකක් ඕනේ. අපි හිතමු නිකන් බිලියන් 50ක් කියලා. හරි 50 බිලියන් අපිට කැපිටල් එකක් ඕනේ. ඔන්න ඔය කැපිටල් එක රැස් කරගන්න එකතු කරගන්න මේ රේස් කරගන්න අපි ෂෙයාර්ස් ඉෂුව කරනවා. හරි. එතන මේ ෂෙයාර්ස් ඉෂුව කරද්දී එක ෂෙයාර් එකකට හම්බ වෙන ප්‍රයිස් එකක්. හරි. යම් වටිනාකමක් තියෙනවා. අපි හිතමු නිකන් මේ 50 බිලියන් ෆන්ඩ් රේස් එක කරගන්න කැපිටල් එක හදාගන්න අපි හිතමු එක ෂෙයාර් එකක් ඉෂුව කරනවා රුපියල් 100 ගන්න. හරි. 100 rupees per share. එක ෂෙයාර් එකකට රුපියල් 100 ගන්න තමයි අපි හිතමු ෂෙයාර්ස් නිකුත් කරන්න ඉෂුව කරන්න කියලා. එතකොට සාමාන්‍යයෙන් කම්පැනි එකක් මේ විදිහට ෂෙයාර්ස් ඉෂුව කරනකොට ඔය ෂෙයාර් එකේ මේ 100 රුපී කියන එක ඒ කියන්නේ රුපියල් 100 එකපාරම ඉල්ලන්නේ නැහැ ෂෙයාර් හෝල්ඩර්ස්ලාගේ. සෝරි මේ ඉන්වෙස්ටර්ස්ලාගේ. ඒ කියන්නේ ආයෝජකයන්ගෙන් එකපාරම රුපියල් 100ක් ඉල්ලන්නේ නැහැ. හරි. දැන් ආයෝජකයෙක් ඇවිල්ලා මට කොටස් ටිකක් ගන්න ඕන කියපුවම හරි රුපියල් 100ක් දෙන්න. රුපියල් 100 දුන්නොත් විතරයි වට ෂෙයාර්. එහෙම කතන්දරයක් නැහැ. මේ රුපියල් 100 අය කරගන්නේ මේ ස්ටේජස් කීපයකට. හරිද? ඒ කියන්නේ කොටස් වශයෙන් තමයි වාරික වශයෙන් තමයි මේ රුපියල් 100ක් හරි කොටසේ මුදල අය කරන්නේ. මම මෙතන 100 කියන එක උදාහරණයට ගත්තේ මේ අදාළ කොටසේ මිල අපි අය කරගන්න. මේකට අපි කියන කන්සිඩරේෂන් එක කියලා. හරිද? ඒ කියන්නේ මේ කන්සිඩරේෂන් කියලා කියන්නේ සලකා බැලීම සාමාන්‍ය සිංහල වචන මේකේ. ඒ කියන්නේ accounting finance වල කන්සිඩරේෂන් කියලා අදහස් කරන්නේ ප්‍රයිස් එක. මොකක් හරි ට්‍රාන්සැක්ෂන් එකක ප්‍රයිස් එක. ට්‍රාන්සැක්ෂන් එක වෙද්දි ඒ වෙනුවෙන් අදාළ ඒ සම්බන්ධ පාර්ශවයන් විසින් සලකා බලන මේ මුදල් ප්‍රමාණය තමයි මේ කන්සිඩරේෂන් කියලා කියන්නේ. එතකොට මේ 100 රුපී කියන එක මේක අය කරගන්නේ මං කිව්ව ස්ටේජස් කීපයකට වෙන්න පුළුවන්. හරිද? එක්කෝ 3කට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් 4කට 5කට වෙන්න පුළුවන්. කොහොමද එකපාරම මේ රුපියල් 100 ඉල්ලන්නේ නැහැ. හරිද? මේ රුපියල් 100 ඉල්ලනවා ඔයාලට ඇප්ලිකේෂන් එකත් එක්ක අපි අපෙන් ඉල්ලනවා යම් ගාණක්. හරිද? අපි නම් ආයෝජකයෝ අපෙන් ඉල්ලනවා. හරි? අපි නම් කම්පැනි එක ඉල්ලනවා ආයෝජකයන්ගේ ඇප්ලිකේෂන් එකත් එක්ක යම් මුදලක් දෙන්න කියලා. හරි?
ඊළඟට ඇලර්ට්මන්ට් කියලා ස්ටේජ් එකක් තියෙනවා. ඇලර්ට්මන්ට් තාම තේරෙන්නේ නැහැ මොකක්ද ඒ කියලා චුට්ටක් ඉන්න මම කියලා දෙන්න. ඇලර්ට්මන්ට් කියලා තව වෙලාවකදී ඉල්ලනවා ඇලර්ට්මන්ට් ස්ටේජ් එකේදී. ඊළඟට කෝල්. හරි කෝලින් ස්ටේජ් එකේදී ස්ටේජ් එක කියන්නේ වේදිකාව නෙවෙයි මේ අවස්ථාවන්. හරිද? මෙන්න මේ විදිහට අවස්ථා තුනකදී ඉල්ලනවා. එතකොට කෝලින් ස්ටේජස් තියෙන්න පුළුවන් එකක් තියෙන්න පුළුවන්. හරිද? ආය දෙපාරක් මේ කෝල් කරන්නත් පුළුවන්. හරි මොනවද මේ කියන්නේ කියලා තේරෙන්නේ නැති චුට්ටක් නිකන් ඔලුවට දාගන්න. මෙන්න මේ සමාගමක් කොටස් නිකුත් කරද්දී කොටසක මිල රුපියල් 100ක් වෙන්න පුළුවන්. කීයක් හරි කොටස මිල ස්ටේජස් කීපයකදී අධියර කීපයකින් තමයි මේ සමාගම විසින් රැස් කරගන්නේ. ප්‍රාග්ධනය රැස් කරගන්නේ අධියර කීපයක. දැනට ඔය ටික ඔලුව තියාගන්න. මොනවද මේ කියලා මම කියන්නම්. හරි. එතකොට මේ අධියර කීපය තමයි ඇප්ලිකේෂන් ස්ටේජ්. ඒ කියන්නේ මෙහෙමයි. දැන් කොටසක් නිකුත් කරන ක්‍රියාවලිය ඔයගොල්ලෝ අපි හැමෝම ඉගෙන ගත්ත A level business studies වල සහ තව එක තැන්වල ඉගෙන ගත්තා. මම ඒක කියන්න යන්නේ නැහැ. අර මොකද්ද මහ ජනතාවට කොටස් මිලදී ගැනීම සඳහා ආරාධනාවක් කරනවා. අපි කියන එකට මොකද්ද ප්‍රොස්පෙක්ටස් එකනේ. ප්‍රොස්පෙක්ටස් අකුරු R එනවා මම දන්නේ නැහැ මොකක් කර මොන එකක් හරි ප්‍රොස්පෙක්ටස්. එතන මේ අර කොටස් නිකුත් කරනවා මෙන්න මෙහෙම එකක් දානවා. හරි. අපි ඔකට කියනවා මොකද්ද ඉනිෂියල් පබ්ලික් ඔෆර්. මහජන කොටස් නිකුතුව ප්‍රථම මහජන කොටස් නිකුතුව කරනවා. එතකොට මහජනතාවට කොටස් මිලදී ගන්න කියලා ආරාධනා කරාට පස්සේ මහජනතාව මොකද කරන්නේ? මිනිස්සු මොකද කරන්නේ? මිනිස්සු ඇප්ලිකේෂන්ස් එවනවා. හරිද? ඇප්ලිකේෂන් එනවා අනේ මට කොටස් 100ක් දෙන්න, මට කොටස් 1000ක් දෙන්න, මට මෙච්චරක් දෙන්න, මෙච්චරක් දෙන්න කියලා මිනිස්සු ඇප්ලිකේෂන්ස් එනවා. එතකොට මේ ඇප්ලිකේෂන්ස් එවන්නේ අර මේ කොටසේ මිලෙන් හරිද? යම් ප්‍රමාණයක් මෙතනදී ඉල්ලනවා. උදාහරණයක් විදිහට මේ හිතන්න මේ රුපියල් 100 අපි හිතමු සමාගම කියනවා ඇප්ලිකේෂන් එකත් එක්ක එවන්න රුපියල් අපි හිතමු 30ක්. හරි 30ක් එවන්න. එතකොට allotment stage එක allotment එකේදී අපි හිතමු මෙයා එවන්න කියනවා රුපියල් 20ක්. ඊට පස්සේ කෝල් පළවෙනි පාර කෝලින් ස්ටේජ් එකේදී මොනවද මේ කියලා කියන්න 25ක් එවන්න කියනවා. ඊළඟට මේ දෙවෙනි පාර කතා කරද්දී ආයත රුපියල් 25ක් එවන්න කියලා හිතමු 25යි 50යි 70යි 100යි. හරි. මේ විදිහට මේ අධියර කීපයකින් මේක ඉල්ලනවා කියලා හිතන්නකෝ. හරිද? එතකොට මම කතා කරේ ඇප්ලිකේෂන් එක ගැන. ඇප්ලිකේෂන් ස්ටේජ් එක කියලා කියන්නේ අර මහජනතාවට කොටස් මිලදී ගන්න ආරාධනා කළාට පස්සේ මිනිස්සු ඇප්ලිකේෂන්ස් එවනවා මේ රුපියල් 30ත් එක. අපි හිතමු දැන් එක මනුස්සයෙක්ට ඕන නම් කොටස් 1000ක් මිලදී ගන්න. එතකොට එයා මොකද කරන්නේ? රුපියල් 30 ගානේ කොටස් 1000ක් කියන්නේ රුපියල් 30000ක් එක්ක ඇප්ලිකේෂන් එකක් කරනවා කොටස් 1000කට. තව මනුස්සයෙක්ට ඕන කොටස් අපි හිතමු ඌට 5000ක් විතර ඕන. එතකොට ඌ 5000ක් එවනවා මේකත් එක්ක. හරිද? ඒ විදිහට. මේ ඉතින් ඔය විදිහට යම් කොටස් ප්‍රමාණවල මේ තමන්ට ලබා දෙන්න කියලා ඉල්ලලා මිනිස්සු ඇප්ලිකේෂන්ස් එවනවා. එතකොට මේ ඇප්ලිකේෂන්ස් එක්ක සමාගමට කොටසක මුදලින් යම් ප්‍රමාණයක් අතර මෙතන 100න් රුපියල් 30ක් හම්බෙන්නේ ඇප්ලිකේෂන් එකත් එක්ක. හරි? අන්න එහෙම හිතන්නකො. එතකොට ඇප්ලිකේෂන් එකත් එක්ක ඔන්න ඔය විදිහට යම් මුදල් ප්‍රමාණයක් හම්බ වෙනවා. ඊළඟට මොකද්ද මේ ඇලර්ට්මන්ට් කියන්නේ? ඇලර්ට්මන්ට් කියලා අදහස් කරන්නේ මේ සමාගම කොටස් විභජනය කරනවා. ඔක ඒ ලෙවල් එක තිබ්බා. කොටස් විභජනය කිරීම. ඒ කියන්නේ තමන්ගේ ප්‍රාග්ධනයෙන් එහෙම නැත්නම් තමන්ගේ හිමිකමෙන් යම් කොටසක් අර අලුතෙන් ආයෝජනය කරන ආයෝජකයන්ට ලබා දෙනවා. හරිද? එතකොට මෙතනදී සමාගම කොටස් විභජනය කරද්දිත් තමන්ගේ ආයෝජකයන්ට දැනුම් දෙනවා යම් මුදල් ප්‍රමාණයක්. ඒ කියන්නේ කොටසක මිලෙන් යම් ප්‍රමාණයක්. දැන් මෙතන රුපියල් 100න් 30ක් එව්ව ඇප්ලිකේෂන් එකත් එක්ක තවත් රුපියල් 20ක් දෙන්න කියලා දැනුම් දෙනවා. මෙන්න මේ allotment stage එකේදී allotment. හරිද? ඒ කියන්නේ විභජනය. කොටස් විභජනය කරද්දිත් යම් මුදල් ප්‍රමාණයක් ඉල්ලනවා. හරිද? එතකොට එතනදිත් හම්බ වෙනවා සල්ලි. එතකොට ඒවා කොහොමද ගිණුම් තියන්නේ කියලා මේක ඉගෙන ගන්න තියෙනවා. හරි allotment කියන්නේ විභජනය කරන. කියන්නේ සමාගමේ හිමිකමෙන් කොටසක් shareholdersලා එහෙම නැත්නම් ආයෝජකයන්ට ලබා දෙන එක තමයි මේ allotment කියලා කියන්නේ. හරි. එතකොට මේ allotment කරද්දි මේකේ arrears වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මෙතන ඇප්ලිකේෂන් එකකට රුපියල් 30 කොහොමද අනිවාර්යෙන් ගෙවන්න බෑ. ඇප්ලිකේෂන් එක වෙනවනම් සල්ලි ගෙවන්න බෑ. ඒතකොට ඒකේ සල්ලි ගෙවන්න දෙන්න බෑ. හැබැයි ඇප්ලිකේෂන් එක එවලා allotment stage එකේදී කියන්නේ සමාගම කොටස් විභජනය කරද්දි යද්දි තමන්ගේ ප්‍රාග්ධනයෙන් කොටසක් ආයෝජකයන්ට ලබා දෙන්න යද්දි අන්න එතකොට එතනදී මේ
එරියස් සිද්ධ වෙන්න පුළුවන්. එරියස් වෙනවා කියන්නේ මොකද්ද? එරියස් වෙනවා කියලා කියන්නේ මේ සමාගමට ලැබෙන්න තියෙන ඒ කියන්නේ සමාගමට ඉල්ලන මුදල් ප්‍රමාණය සම්පූර්ණයෙන්ම නොලැබී යන්න පුළුවන්. හරි. එතකොට එරියස් වෙනවා කියලා මම ඒවා වැඩි මෙතන කියන්න යන්නේ නැහැ. නිකන් යන්තම් මේ අදියර හතරක් තියෙනවා කියලා විතරක් කියන්න. මේ හරි එහෙම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සම්පූර්ණ මුදල් ලැබෙන්න පුළුවන්. හරි. කොහොම හරි ඔන්න දෙවෙනි අදියරේදීත් මුදල් යම් ප්‍රමාණයක් ඉල්ල ගන්න. ඊළඟට ඊට පස්සේ කෝල් ෆස්ට් කෝල් සෙකන්ඩ් කෝල් කියලා කියනවා. එහෙම නැත්නම් ඔන් කෝල් කියලා මේ අපේ ටියුට් එකේ තියෙන කෝලින් ස්ටේජ් එක. ඉතින් එතනදිත් යම් මුදල් ප්‍රමාණයක් හම්බෙනවා. මේ රුපියල් 25ක් ඉල්ලලා තියෙනවා. මේ මම මේ ගත්ත උදාහරණ අනුව නම් රුපියල් 25ක් ඉල්ලනවා. ඔන්න ඉතුරු මුදල් කොටස ඉතුරු මුදල් ප්‍රමාණය දෙන්න කියලා රික්වෙස්ට් එකක් දානවා. ඊළඟට අය පාරක් කතා කළා ඉතුරු රුපියල් 25 දෙනවා. හරි. සාමාන්‍ය මේක සෙකන්ඩ් ඇන්ඩ් ෆයිනල් කෝල් කියලා කියනවා. ඒ කියන්නේ එහෙම නැත්නම් පළවෙනි පාර එක පාරක් නම් කතා කරන ෆස්ට් ඇන්ඩ් ෆයිනල් කියලා කියනවා. පළමු සහ අවසාන වර දැනුම් දීම. අන්න එහෙම කොහොම හරි මේ ඉන්ඩීප් යන්න ඕනේ නැහැ ඔයගොල්ලෝ. නිකන් ඔළුවට දාගන්න සමාගමක් ප්‍රාග්ධනය රැස් කරද්දී කොටසක මුදල අධියර කීපකින් හතරක් නෙමෙයි ඇත්තටම තුනක්. අපේ ටියුට් එක බලාගත්තොත් එහෙම මේ බලන්න මේකේ තියරි ටික ඔයගොල්ලෝ වෙනම බලා ගන්න. හරිද තියෙන්නේ? Calling of consideration in number of steps getting the consideration per share in installment. අන්න හරි. ඒ කියන්නේ මේ consideration for per share කියන්නේ කොටසක මුදල් ප්‍රමාණය ලබා ගන්නවා මේ අධියර කීපයකදී. හරි. on application on allotment on call ඔන්න ඔය ආකාරයට. එතන මේ on call කියන්නේ නැවත දැනුම් දීලා ඒකෙත් එක පාරක් දැනුම් on first call එහෙම නැත්නම් දෙවෙනි දෙපාරක් දැනුම් දීලා අර විදිහට මුදල් ලබා ගන්න පුළුවන්. හරි. දැනට සරලව ඔලුවට දාගන්න මේ සමාගමක කොටස් නිකුත් කිරීමේ ක්‍රියාවලියේදී කොටසක නිකුතු මිල එහෙම නැත්නම් කන්සිඩරේෂන් එක අපි නම් සමාගම ලබා ගන්න අධියර 4කට. හරි. ඔය ටික දැනට ඔලුවට දාගන්න. අපි බලමු එකින් එක මොනවද මෙතන වෙන්නේ කියලා. හරි. මේ අධියර 4කින් තමයි ගන්න. ඇති. එතකොට මේ ඇප්ලිකේෂන් ස්ටේජ් එකේදී මම එකින් එක අරන් ඔයාලට පැහැදිලි කරන්නම් සරලව. ඇප්ලිකේෂන් ස්ටේජ් එක කියන්නේ දැන් අපි හිතමු සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කරනවා කොටස් 1000ක් නිකුත් කරන්න කියලා. අපි හිතමු නිකන් රුපියල් 10 ගානේ කොටස් 1000ක් වෙනවනේ. හරි. කොටස් 1000ක් රුපියල් 10 ගානේ නිකුත් කරන්න තීරණය කරනවා. හරි. සමාගමට ඕන කොටස් සංඛ්‍යාවකද කොටස් 1000යි. එතකොට සමාගම අපේක්ෂා කරනවා මේ මට මේකෙන් කැපිටල් එක කොච්චරක් හම්බෙයි කියලා 10 වරක් 10 10000ක් හම්බෙයි කියලා. හරිද? මේ මිතන්නව සරලව. මේ විදිහට 1000ක් කොටස් 1000ක් වෙනුවෙන් ප්‍රොස්පෙක්ටස් එකක් දීලා ඒක මහජන කොටස් නිකුතුවක් කරනවා. හැබැයි මිනිස්සු ඇප්ලිකේෂන් එවන්න පුළුවන් සමහර විට එවන්න පුළුවන් 9000ක් විතර. කියන්නේ කොටස් 9000 නෙවෙයි. කොටස් 900කට. හරිද? එහෙම නැත්නම් හරියටම කොටස් 1000කටම ඇප්ලිකේෂන් එවන්න පුළුවන්. එහෙම නැත්නම් හරියටම අපි ඉන්නේ 1200කට වගේ කොටස් ප්‍රමාණයකට ඇප්ලිකේෂන් එවන්න පුළුවන්. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් මෙතන සමාගම අපේක්ෂකයන් සමාගම රැස් කරගන්න අපේක්ෂා කරන ප්‍රාග්ධනයට සාපේක්ෂව ලැබිලා තියෙන ඇප්ලිකේෂන් ප්‍රමාණය ආයුම්පත් ප්‍රමාණය අඩුයි. එතකොට අපි මේකට කියනවා අන්ඩර් සබ්ස්ක්‍රිප්ෂන් කියලා. අන්ඩර් සබ්ස්ක්‍රිප්ෂන්. හරිද? හරියටම හම්බෙලා තියෙනවා නම් ඒකට අපි කියනවා මේ ෆුල් සබ්ස්ක්‍රිප්ෂන් කියලා. ෆුල් සබ්ස්ක්‍රිප්ෂන්. හරි. ඊට පස්සේ සමාගම අපේක්ෂා කරන කොටස් ප්‍රමාණයට වැඩි මුදල් ප්‍රමාණයක් මේ වැඩි අයදුම්පත් ප්‍රමාණයක් හම්බෙලා තිනවා. අපි ඒකට කියනවා ඕවර් සබ්ස්ක්‍රිප්ෂන් කියලා. හරි. ওই වචන තුන පොඩ්ඩක් ඔලුවට දාගන්න. අන්ඩර් සබ්ස්ක්‍රිප්ෂන් කියලා කියන්නේ සමාගම අපේක්ෂා කරන කොටස් ප්‍රමාණයට වඩා අඩුවෙන් අයදුම්පත් හම්බෙලා තිබ්බොත් හරියටම ඒ ප්‍රමාණය දැන් මෙතන 1000ක් නම් 1000ට හරියන්න ඇප්ලිකේෂන් හම්බෙලා තිබ්බොත් ෆුල් සබ්ස්ක්‍රිප්ෂන්. ඊට වඩා වැඩියෙන් හම්බෙලා තිබ්බොත් ඕවර් සබ්ස්ක්‍රිප්ෂන්. දැන් ගොඩක් වෙලාවට අපිට ගණන් හම්බෙන්නේ මෙන්න මේ ඕවර් සබ්ස්ක්‍රිප්ෂන් කියන කොටසින් තමයි. ඒ කියන්නේ සමාගම අපේක්ෂා කරන මුදල් ප්‍රමාණයට වඩා වැඩිය මුදල් හම්බෙලා තිබ්බොත් අන්න ඒවට කොහොමද account treatments කරන්නේ කියන එක තමයි මෙතන මේ අපිට තියෙන හැම ගානකම වගේ තියෙන්නේ. හරි.
මගේද මේක මෙතනම කියලා යන්න අමුතුවෙන් ආය නලවන්න දෙයක් නැහැ. මේ ඔයා හිතන්න අපි මේ උදාහරණයම ගමු හරිද? දැන් ඕවර් සබ්ස්ක්‍රිප්ෂන් එකකට උදාහරණයක් ගමු මෙහෙම. සමාගම රුපියල් 10 ගානේ කොටස් 1000ක් නිකුත් කරනවා. හරි ප්‍රොස්පෙක්ටස් එකක් දානවා. ඇප්ලිකේෂන් එනවා මේකට අපි හිතමු අර කලින් කිව්වාගේ 10 ගානේ 1000ක් තමයි අපේක්ෂා කරේ. ඒතකොට හරිනම් 10000ක් එන්න ඕනේ. මේ අපි හිතමු රුපියල් 10 ගානේ ඇප්ලිකේෂන් ආවා 1200කට. දැන් සමාගමේ ප්‍රාග්ධනය ඇත්තටම කොච්චරක් එනවද? ඒ කියන්නේ සමාගම අපේක්ෂා කරේ රුපියල් 10000ක ප්‍රාග්ධනයක් කැපිටල් එකක් හදාගන්න. හැබැයි 1200 10 ගුණ වෙලා පාඩ 12000ක මේ ප්‍රාග්ධනයක් රැස් වෙනවනේ. එතකොට අපිට මේක මෙහෙම්ම ගිහින් අතාරින්න බෑ අපේ මොකද්ද? ස්ටේටඩ් ෂෙයා කැපිටල් account එකට. ඒ කියන්නේ මොකද්ද මේ ස්ටේටඩ් ෂෙයා කැපිටල් account කියලා කියන්නේ? මට කියන්න බැරුණා. කියන්න දැන් දෙයක්වත් නැහැ. මේ ස්ටේටඩ් ෂෙයා කැපිටල් කියලා කියන්නේ මොකක්ද? ප්‍රකාශිත ප්‍රාග්ධන කිරීම. අපි ඒ ලෙවල් ඉගෙන ගත්ත ප්‍රකාශිත ප්‍රාග්ධනය කියලා. ඒ කියන්නේ සමාගමේ ප්‍රාග්ධනය මේ වාර්තා කරන්න මෙන්න මේ ගිණුමනේ ස්ටේටඩ් ෂෙයා කැපිටල් account. එතකොට මේක ඇවිල්ලා equity type account එකක් හිමිකම් වර්ගයේ ගිණුමක්. එතකොට හිමිකම් වැඩිවීම අපි දාන්නේ ක්‍රෙඩිට් බැර විදිහට. මේක බැලන්ස් එක එන්නේ මේ පැත්තෙන්. හරිද? මම ඔන්න යන්තම් කිව්වා. මං කියන්න හදුවේ මේ දැන් අපිට එකපාරටම මේ රුපියල් 12000 ගිහින් මේකේ දාන්න පුළුවන්ද? බෑ. ඇයි ඒක? අපි කලින් උදාහරණ ගත්තොත් එහෙම සමාගමේ කොටසක මිල කීයද? රුපියල් 100යි කියලා ගත්තේ. 100න් 10ක් තමයි එන්නේ ඇප්ලිකේෂන් එකත් එක්ක. allotment එකේදී අපි එනවා කියලා හිතමු. සොරි මම මේක දැන් ගත්තේ හරිද? රුපියල් 100 කොටසක නිකුත් පිළ කියලා හිතන්න ඇප්ලිකේෂන් එකට රුපියල් 10ක් එනවා කියලා හිතන්නකෝ. අපි හිතමු allotment stage එකේදී නිකන් රුපියල් තව 30ක් එනවා කියලා. allotment stage එකේ ඊළඟට ඉතුරු රුපියල් 70ම අපි හිතමු calling stage එකේදී ගන්නවා කියලා. මේ වගේ policies ඇති මෙච්චර ප්‍රමාණයක් ගන්න පුළුවන්ද කොච්චරද කියලා. අපි නිකන් උදාහරණ මෙහෙම ගමු. හරි 10 දේ 70 මතක තියාගන්න ඕනේ. එතකොට මම කිය හිටියේ දැන් අර මේ රුපියල් 10 ආවේ රුපියල් 10 කොටස් අපිට ආව 1200කට. හරි. ඒ කියන්නේ හරිනම් මෙතන රුපියල් 12000ක් අපේ සල්ලි වැඩි වෙලා ඒ කියන්නේ කෑෂ් account එක ඩෙබිට් වෙලා ස්ටේටඩ් ෂෙයා කැපිටල් එක ක්‍රෙඩිට් කරනවා. දැන් කෙනෙක්ට හිතෙන්නේ එහෙමයි. හැබැයි ඒක එහෙම එකපාර කරන්න බෑ. එක හේතුවක් තමයි අපි මේක ස්ටේජස් හරි වාරික විදිහට ගන්න. අදියර යන විදිහට තමයි මේ කොටස් ප්‍රාග්ධනය රැස් කරන්නේ. එතකොට අපි කෙලින්ම ගිහින් ස්ටේටඩ් ෂෙයා කැපිටල් account එකට දාන්නේ නැහැ. අනිත් කාරණා තමයි සමාගමේ තීරණයට පිටින් යනවා. තීරණය තමයි සමාගම කොටස් 1000ක් නිකුත් කරනවා කියලා කියන්නේ. සමාගමේ අපේක්ෂාව මේක. එක්ස්පෙක්ට් කරන්න මෙන්න මෙච්චර amount එකක්. හැබැයි ඊට වඩා වැඩියෙන් ඇවිල්ලා තියෙනවා. එතකොට මෙන්න මේ වැඩිපුර ආපු මුදල් ප්‍රමාණය හරි ඇත්තටම මෙතන වැඩිපුර 2000ක් ඇවිල්ලා තියෙනවනේ. ඔන්න ඔය මුදල් ප්‍රමාණය මැනේජ් කරගන්න. ඒ කළමනාකරණය කරගන්න වෙනම account එකක් හදාගන්න. හරි. ඒ හදන account එකට තමයි අපි කියන්නේ share issue and allotment account. මෙන්න මෙහෙම account එකක් හදාගන්නවා. හරි. ඔය account එකට දාලා ඊට පස්සේ තමයි මේක මේ ස්ටේටඩ් ෂෙයා කැපිටල් account එකට දාන්න. sorry share issue නෙවෙයි share application. හරි. application. හරි. shares applications and allotment account. ඔන්න ඔය account එකට දාලා ඊට පස්සේ තමයි මේක ස්ටේටඩ් ෂෙයා කැපිටල් account එකට දාන්න. හරි. shares applications and allotment. හරි. එතකොට මෙන්න මේ වගේ අවස්ථාවක මොකද කරන්නේ? කොහොමද මේකට accounting treatments කරන්න? මේකට ගෙවුම් තියන්නේ කොහොමද? ලේසි. මේ සල්ලිනේ හම්බෙන්නේ. එතකොට සල්ලි මුදල් කියන වත්තුන කෑෂ් කියන්නේ ඇසෙට් එකක්. එතකොට ඇසෙට් එකක් වැඩි වෙනවා. කොච්චරක් හම්බෙලා සල්ලි? 12000ක් හම්බෙලා. හරි. එහෙනම් මෙතන හාර කරන 12000ක් මොකේද? shares applications and allotment account එකට. ඊට පස්සේ මේක බැර කරනවා. හරිද? මේක බැර කරන්න හේතුව තමයි මෙතන හර කරපු එකක්. එක හේතුවක් අනිත් එක තමයි මේක ඇවිල්ලා අපට වගකීමක් වෙනවා. හරිද? කෙනෙක්ට හිතෙන්න පුළුවන් කොහොමද වගකීමක් වෙන්නේ කියලා. ඔයා හිතන්න මේ සමාගමේ බාහිර පාර්ශවයක් අපිට ගෙනලා දෙනවා සල්ලි. හරි? සල්ලි දීලා කියනවා සමාගමේ හිමිකමෙන් කොටසක් අපිට දෙන්න කියලා. ඒතකොට සමාගම අපි නම් අපි බැඳිලා ඉන්නවා මේ මිනිස්සයාට මේ සමාගමේ හිමිකමෙන් කොටසක් ලබා දෙන්න. දැන්
තාම මේක කැපිටලයිස් කරලා අපේ හිමිකමෙන් කොටසක් ලබා දෙලා නැහැ. ඒක එන්නේ පියවර එන්න allotment stage එකේදී. ඒ කියන්නේ ඊළඟ පියවරේදී. හරි. මම අර කිව්වේ අදියර 4ක් යනවා කියලා. ඊළඟ අදියරේදී තමයි හිමිකමෙන් කොටසක් අපි ඇත්තටම ලබා දෙන්නේ. එතකොට ඒක ලබා දෙනකම් මේක අපිට වගකීමක් වෙනවා. හරිද? එතකොට මේක liability account එක කියලා එහෙම මතක තියාගන්න ඕනේ නැහැ. නිකන් මේ හරබැර යන්නේ එහෙම. හරිද? මෙතන කෑෂ් එක ඩෙබිට් වෙලා මේක ක්‍රෙඩිට් වෙන්න හේතුව ඒකයි. හරිද? එයාට ඒක දෙනකම් අපේ වගකීමක් වෙනවා. එතකොට මෙතන කෑෂ්. හරි. එල. හැබැයි සමාගමේ අපේක්ෂාව කොටස් 1000ක් නිකුත් කරන එක ඒකෙන් 10000ක කැපිටල් එකක් හදාගන්න එක. ඇප්ලිකේෂන් ස්ටේජ් එකේදී හරිද? ඇප්ලිකේෂන් ස්ටේජ් එකේදී මෙච්චර ප්‍රමාණයක් හදාගන්න එක. තව ස්ටේජස් තියෙනවා ඉස්සරහට. මෙතනදි මෙච්චරයි අපේක්ෂා කරේ. මේ 10 සෝරි කොටස් 1000ක් තමයි නිකුත් කරනවා කියලා කිව්වේ. ඒතකොට 1000ට වඩා වැඩි 1200කට හම්බෙලා තියෙනවා සල්ලි. ඇතර මේ මොකක්ද ඕව සබස්ක්‍රපෂන් එකක් ඕව සබස්ක්‍රපෂන් කළ කියන්නේ එන්න මේ වගේ අවස්ථාවක් සමාගම අපේක්ෂා කරන කොටස් පමට වැඩි ප්‍රමාණයට ඇපලිකේෂන් ඇවිල්ල එතකොට මේ ඉතුරු සල්ලි ටික සොයි වැඩිපුර හම්බච්ච සල්ලි ටික ඉතුරන වැඩිපුර හම්බච්ච සල්ලිටිය අපි අප රිවස් කරන්න මංකි වාල ශස් ඇපලිකේෂන ලොට්මන්ට කවන්ට එක හදන්න එක පර්පස්ස එක මේක මේ වැඩිපුර හම්බච්ච සල්ලිටික මැනේජ් කරගන්න හරි වැඩිපුර කොච්චරක් හම්බලෙන 2000ක් හම්බලා කියලා එතකොට එයාට අපහු සල්ලි ගෙවනවා සල්ලි කියන්නේ කෑෂ් කියන්නේ ඇසෙට් එකක් ඇසෙට් එකක් අඩු වෙනවා කියන්නේ ක්‍රෙඩිට් වෙනවා ඒ කියන්නේ 2000ක් මෙතන ක්‍රෙඩිට් වෙනවා අනිත් පැත්තට ඩෙබිට් වෙනවා shares applications and allotment account එකට ඇයි මං කියව මේක වගකීමක් කියලා ඒ අනිත් මිනිස්සුන්ට තිබ්බ වගකීම ඒ කියන්නේ මිනිස්සු අපිට ඇප්ලිකේෂන්ස් ඒවා අපේ හිමිකමෙන් කොටසක් අපි ලබා දෙයි කියලා හැබැයි වැඩිපුර එවල තිබ්බ සල්ලි ටික ආපහු යවපුවාම මේ වගකීමෙන් අපි නිදහස් වෙනවා වගකීමක් අඩු වෙනවා කියන්නේ හර වෙනවා ඒ කියන්නේ ඩෙබිට් වෙනවා මෙතන 2000ක් කෑෂ් account එකට ඩෙබිට් වෙනවා හරි ඕක තමයි හර බැරවල ඇත්ත කතන්දරේ හරි නේද කඩපාඩමින් නිකන් දාගත්ත කියලා ඒක තේරුමක් නැහැ හරි හරි ඉතින් මේ පළවෙනි ට්‍රාන්සැක්ෂන් එක ඕක නේද අපි ටියුට් එකේ තියෙන්නේ මම හිතන්නේ ඕක රෙකෝඩ් කරන හැටි තමයි හරි ඔය තියෙන for cash received with the application මන්න එක පාර මෙතැන්ට නිකන් කඩාගන්න වගේ ටියුට්ගේ මැද්දෙම් පැනලා හැබැයි කරන්ටි කදාගන්න ඕන ඔටික විතර ටියුට් මේ අනිත්තික නිකන් වැල් බයිල හින්න ම ඩික් කිවට හැ මේ පල ට්‍රන්සක්ෂන රෙකෝඩ් කන විදි ඔයිදිට තේරුම් ගණ්ඩ මේක මංහිතන්න ශයා සබලිය ඕ නැරි පලවන් ට්‍රන්සක්ෂන එකත් මංවාට කියල මොකද පලවන් ට්‍රන්සක්ෂන එක තමයි ෝ කෑශ් රිසිව් ද පපිකේෂන මෙතැන්ට අනුවනවා මෙතැනට අනුව මේ මෙන මේ රුපියල් දහය ගන කොටස් එක්දස් දෙසේක දොස්දාහ කම්බෙච්ච මේ තියන් හෝ කෑශ රිසිව් අපපලිකේශස් මෙතන කෑශ කවන්් එක ඩිබිට කල ශයා පපලිකේන ලොට්මට කවන්් එක කඩිට් කර ඒකත් කිවට බස කෑශ් විජෙක්් කරනවා සකන් ට්‍රන්සක්ෂනම හෝ කෑශ් රිටර්න් බිත් විජෙක්ට අපපලිකේන් වැඩිපුර අම්බච්චේ වැඩ කියන්න විජෙට් කරන මෙතන අපපලිකේන්ස් ඒගැන කොටස් දෙදාහක්නේ සොර දෙසීයක් කොටස් දෙසීක ඇපලිකේන්ස් විජෙට් කරනවා එතකොට ඒ ඇපලිකේෂන්ස් ටික විජෙට් කරද්ද ඒකත් එක හම්බ තිබේට ඊට අදාළ මුදල් ප්‍රමාණය රුපියල් 2000ක් ඒකත් ආපහු රිජෙක්ට් කරනවා රිවර්ස් කරනවා සල්ලි ගෙවනවා මුදල් අඩු වෙනවා ක්‍රෙඩිට් වෙනවා කෑෂ් කරන ඇසෙට් එකක් ඇසෙට් එකක් ඩික්‍රීස් වෙනවා කියන්නේ ක්‍රෙඩිට් වෙනවා ඊට පස්සේ ෂෙයාර්ස් ඇප්ලිකේෂන් allotment කියන මම කිව්වා ඒක తాවකාලික වගකීම් ගිණුමක් ඔව් ඒක liability account එකක් කියවට ඒක temporary liability account එකක් తాවකාලික වගකීම් ගිණුමක් ඒ වගකීමෙන් අපි නිදහස් වෙනවා අපි වගකීම අඩු වෙනවා එතකොට ඒක ඩෙබිට් වෙනවා එතකොට පළවෙනි ට්‍රාන්සැක්ෂන් දෙක හරි ඕක ඔය විදිහට ඔළුවේ තියාගන්න කඩපාඩම් කරනවට වඩා මම හිතනවා අර ඇසෙට් එකක් අඩු වෙනවා වැඩි වෙනවා ඊළඟ ලයබිලිටි එක අඩු වෙනවා වැඩි වෙනවා කිව්වොත් ඔයාලට ඊට වඩා මේක ඔළුවට යනවා හරි ඊට පස්සේ ඔන්න පළවෙනි ස්ටේජ් එක හරි ඒ කියන්නේ මේ ඇප්ලිකේෂන් ස්ටේජ් එක මම කිව්වා හරි දැන් ඔන්න ඇප්ලිකේෂන් ස්ටේජ් එක ෂේප් හරි අපි යන් ඊළඟ ස්ටේජ් එකට ඊළඟ ස්ටේජ් එක කියලා කියන්නේ ඊළඟ පියවර ඒක තමයි allotment හරි මම මෙහෙම ෂේප් එකේ පැහැදිලි කරගෙන යන්න ඇප්ලිකේෂන් ස්ටේජ් එක හරි අපේ කොටසක මිල අපි මුලින්ම කිව්වේ කීයද රුපියල් 100යි කියලා පැත්තකින් ඔළුවේ තියාගන්න මේ 10යි 20යි 70යි නේද අපි ගත්තේ හරි allotment stage එකේදී අපි අපේක්ෂා කරනවා රුපියල් 20 ගානේ කොටස් 1000කට අර ෂෙයා හෝල්ඩර්ස් ලගෙන් හම්බෙයි කියලා. එතකොට අපිට හරිනම් හම්බෙන්න ඕන රුපියල් 20000ක්. හරිද මේක තමයි අපේ allotment stage එක. allotment ඒ කියන්නේ විභජන ක්‍රියාවලිය මේක මෙහෙමයි මේ පොඩ කතන්දර වගේ මතක තියාගන්න හරිද
කියන්නේ කඩපාඩම් ගන්න දෙයක් නෑ මෙහෙමයි. කොටස් විභජනය කරන්න කලින් හරිද? දැන් මේ මෙතන අපිට දැනටමත් වගකීමක් ඇති වෙලා තියෙනවා. මොකද්ද? මිනිස්සු අපිව විශ්වාස කරලා අපිට සල්ලි එවලා තියෙනවා. ඇප්ලිකේෂන් එකත් එක්ක සල්ලි එවලා තියෙනවා. එතකොට අපි මේ මිනිස්සුන්ගෙන් තවත් සල්ලි ඉල්ලන්න කලින් හරි අපි දැනගන්න ඕනේ මේ මිනිස්සු වෙනුවෙන් සමාගමේ හිමිකමෙන් කොටසක් වෙන් කරන්න. තේරුණා? නැත්නම් අවුල් නේ නිකන්. හරිද? අපි හිමිකමෙන් කොටසක් දෙන්නම් කියලා අපේ ඉක්විටි එකෙන් කොටසක් දෙන්නම් කියලා මිනිස්සුන්ගෙන් ඇප්ලිකේෂන් එක සල්ලි ඉල්ලගෙන තියෙනවා. ඊට පස්සේ හිමිකමෙන් කොටසක් දෙන්නේ නැතුව තව ඉතුරු ටිකත් ගෙවපන් කියලා කියන්න බෑ. හරිද? එහෙම කියන්න බෑනේ. ඒක නිසා ඒ මිනිස්සුන්ට දැනුම් ඒ කියන්නේ ෂෙයා හෝල්ඩර්ස්ලාට සෝරි ඔව් තාම ෂෙයා හෝල්ඩර්ස් නෙමෙයි ඉන්වෙස්ටර්ස්ලා. ඉන්වෙස්ටර්ස්ලාට දැනුම් දෙනවා මේ ඇලොට්මන්ට් එකේ ඉතුරු වාරයක ඉතුරු ඉන්ස්ටෝල්මන්ට් එක ගෙවන්න කියලා රුපියල් 100ක් එක කොටස වෙනුවෙන් මේ කන්සිඩරේෂන් එක රුපියල් 100යි එක කොටසක් වෙනුවෙන් රුපියල් 10ක් ඔය ඇව්වා එක හරි ඉතුරු රුපියල් 20 ගෙවන්න එහෙ කියලා දැනුම් දෙනවා. එහෙම දැනුම් දෙන්න කලින් අපි කැපිටලයිස් කරලා ඉන්නවා. හරිද? නැත්තම් අවුල්නේ නිකන් අපි හිමිකමෙන් කොටසක් ඒ මිනිස්සුන්ට දීලා ඉන්නවා. හරිද? කැපිටලයිස් කියලා අකුරු වැරදිද මන් දන්නේ. හරි. කැපිටලයි LI කැපිටලයිසේෂන් කැපිටලයිස් හරි කැපිටලයිස් මොකක් හරි මේ ප්‍රාග්ධනීකරණය කරලා දෙන්න. හරිද? එතකොට ඒක කරන්න කොහොමද? අන්න ඒක තමයි මතක තියාගන්න ඕනේ. සමාගමේ හිමිකමෙන් කොටසක් දැන් ඇත්තටම ඒ අදාළ ආයෝජකයන්ට ලබා දෙනවා. එතකොට සමාගමේ හිමිකම එහෙම නැත්නම් මේ කැපිටල් එක තියෙන මොන account එක? stated share capital account එකනේ. stated share capital account එක. එතකොට මුන්ට ඇත්තටම මේ හිමිකමෙන් කොටසක් දෙනවා නම් අනිවාර්යෙන් මේක ක්‍රෙඩිට් වෙන්න බෑ. ඇයි? හිමිකම වැඩි වෙනවා. ඒ කියන්නේ හිමිකම වැඩි වෙනවා කියලා කියන්නේ බැර ක්‍රෙඩිට් වෙන්න ඕන. හරිද? ඩෙබිට් වෙන්න ඕන කොයි පැත්තටද? මේක ඩෙබිට් වෙන්න ඕනේ shares applications and allotment account එකට. හරිද? දැන් මේ account එකේ අපි මේ ගත්ත උදාහරණ අනුව නම් දැනට කොච්චරක් තියෙනවද? මේ රුපියල් 10000 තියෙන්න බෑ බැලන්ස් එක. හරිද? මේ 10000 ආවේ කොහොමද කියලාත් මම කියන්නම්. ආයෙ වරක් මතක් කරන්න 12000ක් ආව සල්ලි. සෝරි මෙතන 12000ක් සල්ලි ආවා. ඊට පස්සේ මේකෙන් 2000ක් ආවෝ රිවර්ස් කරානේ. හරි කෑෂ් account එක රිවර්ස් කරා. මේකත් කෑෂ් මේකත් කෑෂ්. දැන් මේකේ 10000ක් තියෙනවා. හරි shares application and allotment account එකේ. එතකොට allotment stage එකේදී මේ දෙවෙනි අදියරේදී අපිට රුපියල් 20 ගාන 20000ක් හම්බෙන්න ඕනේ. ඒ සල්ලි ටික හම්බෙන්න කියලා දැනුමක් කිරීමක් කරලා සල්ලි ටික එවන්න කියලා දැනුම් දීලා ඒ සල්ලි ටික ලැබෙන්නත් කලින් හරිද අන්න එක තමයි වැදගත් දේ. ලැබෙන්න කලින් අපි කැපිටලයිස් කරන්න ඕනේ මේ අදාළ ආයෝජකයන්ට අදාළ ඒගොල්ලෝ ඉල්ල තියෙන කොටස් ප්‍රමාණයට අදාළ අපේ හිමිකමේ ඒ පියවරට එනකම් හිමිකමේ වටිනාකම කොටස නෙමෙයි වටිනාකම. හරි. අය පාරක් මම කියපු වචනත් එක්ක පොඩ්ඩක් හිතලා බලන්න. මොකද්ද මම කිව්වේ? ඒ අදාළ පියවරට එනකම් හිමිකමට අයිති කොටස. ඒ කියන්නේ මෙතනටක් එනකම් හිමිකමට අයිති කොච්චරක්ද මේ ආයෝජකයන්ට? තාම සල්ලි ගෙව්වේ නෑ. හැබැයි මේ ස්ටේජ් එකට එද්දි 20000ක් ඒගොල්ලෝ එවයි 10000ක් දෙන්නත් ඒගොල්ලෝ තියෙනවා 30000ක් නේද? අන්න ඒ ප්‍රමාණය අපි මෙයාලට කැපිටලයිස් කරලා දෙන්න ඕනේ. හරිද? ඒක මුලින් කරලා ඉන්න ඕනේ. ඊට පස්සේ තමයි සල්ලි ටික ගන්න. ඇත්තටම සල්ලි හම්බෙන්නේ ප්‍රායෝගිකවත් එහෙමනේ. සල්ලි ටික හම්බෙන්නේ පස්සේනේ. හරි. ඒක නිසා අපි කැපිටලයිස් කරන්න ඕනේ. එතකොට මෙතන සම්පූර්ණයෙන්ම අපි දාන්න ඕන කොච්චරද? ස්ටේටඩ් ෂෙයා කැපිටල් එකට 30000ක් දාන්න ඕනේ. හරිද? 30000ක්. එතකොට මේකට යනවා මේක මම දෙපාරකට කරලා දෙපාරට කරත් අවුලක් නැහැ. එකපාරම කරත් කමක් නැහැ. ලෙක්චර් එකේ කරපු විදිහට කරන්න. එකපාරට දැම්මම එකපාරට දාන්න. දෙපාරට කරන්න දෙපාරට දාන්න. මම එකපාරට දැම්මේ ලොකුවට ඔයාලට ඒක අමාරු නැතුව ඇති කියලා හිතලා. කොහොමද 30000ක් ආවේ? මෙතන 10000ක් තියෙනවා. හරිද? දැන් මෙතන account එකේ මේ 12000න් 2000ක් අයින් කරලා 10000ක් මේ පැත්ත තියෙනවානේ. ඒතර මෙතනින් 10000ක් යනවා මම දෙපාරකට දාන්න නැත්නම් ආය කේස්නේ. ලෙක්චර් එකේ දාපු විදිහට දාන්න. 10000යි. කොහෙන්ද ආවේ? shares applications and allotment account එකට. so applications. හරිද? ඇයි මේක ක්‍රෙඩිට් උනේ? ඇයි බැර උනේ? හිමිකම වැඩි වුණා. හිමිකම වැඩි වුණා කියන්නේ ක්‍රෙඩිට් ඉක්විටි එක වැඩි වෙනවා කියන්නේ බැර වෙනවා. එතකොට මේ ඇයි හර වුනේ? මං කියව මේක නිකන් తాවකාලික වගකීම් ගිණුමක්. එහෙම දාගන්න ඕනවට හරිද? තාවකාලික වගකීම් ගිණුමක්. තාවකාලිකව හරි කොහොම හරි වගකීමක් වගකීමක් අඩු වෙනවා. ඇත්තටම මේ මිනිස්සුන්ට අපි කැපිටලයිස් කරලා දෙනවා. අපේ හිමිකම කොටසක් ඇත්තටම දෙනවා. ඒතකොට මේ දෙන්න තිබ්බා කියන වගකීම අඩු වෙනවා. එතකොට
එතන හර වෙනවා කී මනි වලින් ඩෙබිට් වෙනවා. හරි මේක යනවා ස්ටේඩඩ් ෂෙයා කැපිටල් SSC කියලා මම දාගත්තා කැපිටල් account එකට. ඊළඟ allotment stage එකේ තාම සල්ලි හම්බෙන්නේ නැහැ. හැබැයි අපි සල්ලි හම්බෙන්නේ කියලා දැනුම් දීමක් කරනවා. හරි. සල්ලි හම්බෙන්න කියලා සල්ලි දෙන්න කියලා දැනුම් දීමක් කරනවා. එතකොට ඒ මිනිස්සු කවදාද සල්ලි ගෙවයි. එතකොට ඒ 20000 අපිට ඇත්තටම හම්බ වෙයි කියලා හිතලා අපි මේ 20000 දානවා අපේ ස්ටේඩඩ් ෂෙයා කැපිටල් account එකට. ඇත්තටම අපි මේ කරන්නේ කැපිටලයිස් කරන එක. හරිද? සමාගමේ ඒ මෙන්න මේ ස්ටේජ් එකට එනකන් අදාළ කැපිටල් එක ඇත්තටම හිමිකමේ කොටස ලබලා දෙනවා ආයෝජකයන්ට. එතකොට මේකත් දානවා ස්ටේඩඩ් ෂෙයා කැපිටල් account එකට. මේක මෙතන ඩෙබිට් වෙනවා. අර කලින් කියපු එකම තමයි. මොකද්ද? తాවකාලිකව තිබ්බ වගකීම අඩු වෙනවා. හරි. තාවකාලිකව තිබ්බ වගකීම අඩු වෙනවා. මෙයාට ඇත්තටම හිමිකමෙන් කොටසක් හම්බ වෙනවා. ඒ කියන්නේ හිමිකම වැඩි වෙනවා. හිමිකම වැඩි වෙනවා කියන්නේ ක්‍රෙඩිට් වෙනවා. එතන 20000යි. හරි පැහැදිලි ඇති. මේ රයිට් ඕක හරි. ඉතින් ඕක තමයි ට්‍රාන්සැක්ෂන් නම්බර් මේ අපේ තියෙන්නේ 3 for allotment of shares for capitalization of shares. හරි පැහැදිලි නේද? දැන් මෙතන මේකේ සල්ලි හම්බෙන්නත් කලින්ම අපි කැපිටලයිස් කරනවා. අන්න ඒක ඔළුවේ තියාගන්න. එච්චරයි. ඕක ඇත්තට මේ සම්පූර්ණයෙන්ම හැමතැනම තියෙන්නේ සල්ලි හම්බෙන්න කලින්ම අපි කැපිටලයිස් කරලා ඉවර කරනවා. හරි. පොලිං ස්ටේජ් එකේ තෝකමයි තියෙන්නේ. මම ඒක එතනට ගියහම කියන්න. රයිට්. ඔන්න අපි සම්පූර්ණයෙන්ම මේ ස්ටේජ් එකට එනකන් තිබ්බ 30000ක හිමිකමෙන් අයිතියක් ඒක දුන්නා. අපි මේක මකන්න නැතුව ඊළඟට යන්. මේ allotment එකේදී අපි කිව්වා මේ මම මේක මෙහෙම දෙකට දාන්නම්කෝ. රික්වෙස්ට් එකක් සෝරි ඉස්සෙල්ලම කැපිටලයිස් කරලා ඉන්නවා. හරි. කැපිටලයිස් කරනවා. ඊට පස්සේ මේ අපිට කෑෂ් හම්බෙනවා. ඒ කියන්නේ දැන් අපි රික්වෙස්ට් එකක් දැම්මම මේ 20000 ගෙවන්න කියලා ආයෝජකයන්ට කියනවා. එතකොට උන් සල්ලි එවනවනේ. හරි. සල්ලි එවනකොට මොකද වෙන්නේ? අපිට ඕන වෙනවා තව මේකට කෑෂ් account එකක්. මම මේ අස්සෙන් ගැහුවොත් මම හිතනවා පැහැදිලි නැති වෙයි කියලා. ඉඩකඩ සීමිතයි කරන්න දෙයක් නැහැ. හරි. මම කෑෂ් account එක ගන්න මේක මොකද asset account එකක් නේ. එතකොට මේ 20000 සල්ලි අපිට දෙනවා. හරි. අපිට සල්ලි හම්බ වෙනවා. සල්ලි හම්බ වෙනවා කියන්නේ asset එකක් වැඩි වෙනවා. එතකොට මේ 20000 අපේ මෙතන ඩෙබිට් වෙනවා. හරි. කෑෂ් account එක ඩෙබිට් වෙනවා. asset එකක් වැඩි වෙනවා කියන්නේ asset increase debit. කොහාටද යන්නේ? shares allotment and shares sorry applications and allotment account එකට මෙතන එන්නේ කෑෂ් වලින් අපිට 20000ක් එනවා. එතකොට හරිනේ 12000 20000 මේ account එක balance වෙනවා. මේ වැඩි හිතන්න බෑ මේ අස්සේ ගහලා තියෙන්නේ. මෙතන 20000ක් ඩෙබිට් වෙලා මෙතන ක්‍රෙඩිට් වෙලා තියෙන්නේ. හරි. මේ ඔහොම හරිද? එතකොට මම උඩ ටික මකනවා. නැත්තම් මට පැහැදිලිව මේ කියලා දෙන්න බැරි වෙනවා. මකලා මෙහෙම හිතන්නකො. කෑෂ් account එකත් මෙහෙම මේ පැත්තෙන් ගහන්න. තේරෙනවනේ? හරි කෑෂ්. හරි මෙතන ක්‍රෙඩිට් වෙච්ච එක මම මෙතන ඩෙබිට් කරනවා shares applications and allotment කියලා 20000ක්. හරි. එතකොට මේ ඕක හරි. හිතන්නකො. මෙන්න මෙහෙම වෙන්නත් පුළුවන්. ඔය අපි රික්වෙස්ට් කරාට සම්පූර්ණයෙන්ම මේ 20000 දෙන්න කියලා සමහර විට අපිට අපි රික්වෙස්ට් කරපු ටෝටල් amount එකම අපි මෙයාලට මේක වෙන් කරලා දුන්නත් 20000ක් වෙන් කරලා දුන්නත් සම්පූර්ණයෙන්ම හම්බෙන්නේ නෑ වෙන්න පුළුවන්. හරිද? ඔයා හිතන්න අපිට මේ 20000ක් හම්බුන්නේ නෑ. 5000කට කොහෙන් හරි පස්සේ දෙන්නම් කියලා හරි මොකක් හරි එහෙම වෙලා මේ ඇත්තටම සල්ලි හම්බුනේ 15000යි කියලා හිතන්න. හරි 15000ක් නම් සල්ලි හම්බුනේ. ඒ කියන්නේ රුපියල් 10 ගානේ මේ අපිට කොටස් එන්න තිබ්බ කීයක්ද? මේ 10 ගාන නෙවෙයි 20 ගානේ. 20 ගානේ කොටස් 1000ක් වෙනුවෙන් තමයි රුපියල් 20000ක් හම්බෙන්න තිබ්බේ. හිතන්නකො ඔයාට මේකෙන් හම්බුනේ කොටස් 20 ගානේ 1000කට නෙවෙයි ඊට වඩා අඩු කොටස් ප්‍රමාණයකට. හරි. හිතන්න ඔයාට නිකන් හම්බුනේ 15000කට වගේ හරි මොකක් කියන්නේ රුපියල් 15000ක ප්‍රමාණයක් වගේ එහෙම හම්බුනේ කියලා හිතන්නකො. හරි. එතකොට නිකන් හරියන්නේ 750කටනේ. කොටස් 750කට විතර තමයි සල්ලි හම්බුනේ. හරිනේ 750 දෙක 1500යි 15000යි. හරි. එතකොට මේ 1000ටම සල්ලි හම්බුන්නේ නෑ. ඔයාට හම්බුනේ 750කට විතරයි. හරි. 250කට පොල්ලක් ඇදුණා. හරි මොකක් හරි වුණා.
එතකොට ඔයාලට ඇත්තටම සල්ලි හම්බ වෙන්නේ 15000. එතකොට ඒක රෙකෝඩ් කරන්න කොහොමද? සාමාන්‍ය දෙමයි කෑෂ් හම්බ වෙනවා. කෑෂ් කියන්නේ ඇසෙට් එකක්. ඇසෙට් එකක් වැඩි වෙනවා කියන්නේ ඩෙබිට් වෙනවා 15000යි. හරි අවුලක් නැහැ. ඊට පස්සේ ෂෙයාර්ස් ඇප්ලිකේෂන් ඇලොට්මන්ට් account එකට එන්න මෙතනින් ආපු 15000 විතරයි. හරි. ඒකත් හරි. ඉතුරු 5000 කොහටද යන්නේ? තව 5000ක් මොකද වෙන්න ඕනේ? 5000ක් අපට ලැබෙන්න තියෙනවා. අන්න. මේක ඒ විදිහට ගන්න හරිද? ලැබෙන්න තියෙන දෙයක් කියනකොට මොකක්ද? ලැබෙන්න තියෙන දෙයක් කියන වත්කමක් නේ. ලැබෙන්න තියෙන දෙයක් කියන වත්කමක්. එතකොට අපට తాවකාලිකව හරි తాවකාලිකව හරි සදාකාලිකව වෙන්නේ නැහැ. යම් කාලයකට අවුරුද්දකට අඩු කාලයකට වගේ කරන්ට් ඇසෙට් එකක් හැදෙනවා. හරි. අපට ලැබිය යුතු දේවල් අපට ලැබෙන්න තියෙන දේවල් අපි දාන්නේ මොකක් විදිහට? හරද බැරද? හරණ කරන්න. හරි. අපට ලැබෙන්න තියෙන දෙයක් හර කරන්න. හරි. මෙන්න මෙතන තිබ්බේ අපේ මොකද්ද වගකීමක් උනේ. මම කියපේ ෂෙයාර්ස් ඇප්ලිකේෂන් ඇලොට්මන්ට් account එක ටෙම්පරරි ලයබිලිටි account එකක් වගේ කියලා. හරි. මේ මිනිස්සුන්ගේ සල්ලි ටික හරියට මැනේජ් කරලා දෙන්න අපි වගකීමෙන් බැඳලා ඉන්නවා. අපට ලැබෙන්න තිබ්බ වගකීම මොකද වෙන්නේ මෙතන? හරි අනිත් පැත්තට ගමුකෝ මේ මං කියවා මේ මොකද්ද අපට හම්බෙන්න තියෙන දෙයක් කියලා. හරි. අපට හම්බෙන්න තියෙන දෙයක් නම් අපි දාන්නේ හර. හරි. එතකොට ඒ හම්බෙන්න තියෙන මුදල් ප්‍රමාණය අපි දාන්නේ allotment in arrears. හරි transaction එක තියෙන්නේ allotment in arrears. හරි. හරි. allotment in arrears. right. අපි ඒක ඩෙබිට් කරන්න ඕන. හරිද? එතන ඇසෙට් එකක් වැඩි වෙන හින්දා ඔය එකත් හරි. හරි. එතකොට මෙතන හම්බෙන්න තියෙනවා රුපියල් 5000ක්. හරි. මම ඒක අරන් යනවා ෂෙයාර්ස් ඇප්ලිකේෂන් and allotment account එකට. ෂෙයාර්ස් applications and allotment account එකට මෙතන allotment in arrears. allotment in arrears නෑ ඩබල් A දාන්නම් එතකොට හරි. 5000යි. හරිද? එල. එතකොට මොකද වෙලා තියෙන්නේ? ආයෙ මුලින් ඉඳන් ගමු. සමාගම කොටස් නිකුත් කරා කොටසක් රුපියල් 100 ගානේ ඇප්ලිකේෂන් ස්ටේජ් එකේදී රුපියල් 10ක් ඉල්ලුවා. හරි 10 හම්බුණා. එතකොට 10 වෙනුවෙන් සොරි ඇප්ලිකේෂන් හම්බුණා රුපියල් 10 ගානේ කොටස් 1000 වෙනුවෙන් 1200කට. එතකොට 12000ක් සල්ලි හම්බුණා. ඒක තමයි කෑෂ් account එකේද මේක මම 12000 දාලා නැහැ. ඒක එන්න ඕනේ. මකලා ගත්ත හින්දා හරි. ඊට පස්සේ මේ එකක් දානවා නම් දාමු. හරිද? මේ ෂෙයාර්ස් applications and allotment 12000යි. හරි. ඊට පස්සේ ඕක ආපහු රිවර්ස් වුණා. එකක් දාන්නම්කෝ application allotment ආපහු 2000ක් කියලා. ඒ වැඩිපුර හම්බුණා සල්ලි 2000. ඇත්තටම හම්බ වෙන්න ඕනේ 10000යි 10000යි. මේ සොරි 10000යි මේ 12000ක් හම්බුණා. 12000න් 2000ක් අපි ආපහු රිවර්ස් කරානේ. රිවර්ස් කරපු එකක් තියෙනවා. ඒක තමයි second transaction එක අපේ ටියුට් එකේ තියෙන. ඒකත් දැන් ඔයාලට පැහැදිලිද ඇයි එහෙම රෙකෝඩ් වෙන්නේ කියලා. ඊළඟට ඊට පස්සේ මේකේ අපට allotment stage එකේදී යම් මුදල් ප්‍රමාණයක් හම්බ වෙනවා. මං කිව්වා අධිරන් කීප එකේදී තමයි මේ සල්ලි ටික එකතු කරන්නේ. එතකොට allotment stage එකේදී හම්බෙන්න තිබුණු මුදල් ප්‍රමාණය සල්ලි ටික දෙන්න කියලා රික්වෙස්ට් එකක් දීලා හම්බෙන්න කලින් අපි කැපිටලයිස් කරනවා. එතන කැපිටලයිස් කරලා තියෙනවා මෙතන මේ ස්ටේට් ෂෙයාර් කැපිටල් account එකට මේක වකීම අඩු වෙලා එතන ඩෙබිට් වෙලා මෙතනට මේ ක්‍රෙඩිට් වෙනවා. මෙතන මේ හිමිකම වැඩි වෙනවා. හරි ඉක්විටි එක වැඩි වෙනවා. ඊට පස්සේ එතන 20000යි මෙතන 20000යි අතන 10000යි අතන 10000යි සම්පූර්ණ ප්‍රමාණයම යනවා. ඒක එකපාරම 30000 කියලා දානවා. ඔයා ජර්නල් එන්ට්‍රීස් එකම ලියනකොට 30000 කෙලින්ම දාන්න. හරි. මෙතන ක්‍රෙඩිට් 30000ක් දාලා ඩෙබිට් එක 10000 20000 වෙනම දාන්න. සොරි වෙනම දාන්න ඕනෙත් නැහැ. හරි ෂෙයාර්ස් ඇප්ලිකේෂන් allotment account එකට එකපාර දාන්න. මම මේක මේ මෙතන වෙනම දාලා පෙන්නුවේ මේ තේරුම් ගන්න ලේසි වෙන හින්දා. හරි. රයිට්. එතකොට ඊළඟට මං කිව්වා දැන් අර සල්ලි හම්බෙනවා කියන එක මං කලින් කරලා පෙන්නුවා. ඇත්තටම සම්පූර්ණම ගාන දැන් මෙතන 20000ක් හම්බෙන්න තියෙනවනේ. ඒ 20000 ඇත්තටම හම්බුනොත් කෙලින්ම කෑෂ් account එක ඩෙබිට් කරා ෂෙයාර්ස් ඇප්ලිකේෂන් allotment account එක ක්‍රෙඩිට් කරා. හරි ඒක අවුලක් නැහැ. හරි. හැබැයි හිතන්නකො මේ
සල්ලි වලින් කොටසක් විතරයි හම්බුනේ කියලා. හරි. මෙතන. හරි. සල්ලි වලින් කොටසක් විතරයි හම්බුනේ. සල්ලි වලින් කොට දැන් 20000 කම්මැට තිබ්බේම 15000යි විතරක් නම් හම්බුනේ. හම්බෙච්ච 15000 කෑෂ් account එක ඩෙබිට් කරා. ඇයි ඒ? වත්කමක් ඇසෙට් එකක් වැඩි වෙනවා ඩෙබිට් වෙනවා. ඊට පස්සේ මෙතන ක්‍රෙඩිට් කරා. ඊට පස්සේ ඉතුරු ප්‍රමාණය අපිට හම්බෙන්න ලැබිය යුතු දෙයක්නේ. හරි. හම්බෙන්න ඕන දෙයක්. හරි. ලැබිය යුතු දෙයක්. ඒතකොට ලැබිය යුතු දෙයක් කියලා කියන්නේ අපේ මොකද්ද? වත්කමක්. හරිද? වත්කමක්. එතකොට ඒක වැඩි වෙන එක ඩෙබිට්. හරි. ඊට පස්සේ මෙතන ක්‍රෙඩිට් වෙනවා. මේ ඊළඟට ඕක තමයි අපේ ට්‍රාන්සැක්ෂන් නම්බර් 5. හරි. 4යි 5යි. මේ ටියුට් එක බලන්නකෝ. හරි. ඔන්න 4 බලන්න cash received for allotment cash account එක ඩෙබිට් කරලා shares application and allotment account එක ක්‍රෙඩිට් කරලා තියෙනවා. ඊට පස්සේ පස්වෙනි ට්‍රාන්සැක්ෂන් තමයි in the event of arrears in allotment in arrears account එක ඩෙබිට් කරලා shares application and allotment account එක ක්‍රෙඩිට් කරලා තියෙනවා. හරි. එතකොට මේ shares application and allotment account එක ඔතනින් ඇත්තටම නතර වෙනවා. හරිද? මෙතනින් නතර වෙනවා. ඒක බලන්න මේ උදාහරණයෙන්ම මෙතන බලන්නකො. shares application සම්බන්ධයෙන් ඒ කියන්නේ මේ application stage එකදී හම්බෙච්ච මුදල් ප්‍රමාණය අපි කළමනාකරණය කරා. මෙතන දාලා රිවර්ස් කරා ආපහු ටික. හරිද? allotment එකේදී allotment stage එකේදී හම්බෙච්ච මුදල් ටිකත් අපි හරියට කළමනාකරණය කරා. ඊට පස්සේ තියෙන calling stage එක. තුන්වෙනි පියවර. හරිද? calling stage එකට වෙනම අපි shares call account කියලා account එකක් හදා ගන්න. අතන මේක shares application stage එකත් හරි. allotment එක stage එකත් හරි. ඊට පස්සේ මෙතන මේක සම්පූර්ණයෙන් පිය වෙලා යනවා. හරිනම් මේකේ balance එකක් ඉතුරු වෙන්න බෑ. හරි. මේකේ ඉතුරු වෙන balance එක අපිට හම්බෙන්න තියෙන දෙයක්නේ. හම්බෙන්න තියෙන දෙයක් asset එකක්. එතකොට ඒක allotment in arrears කියලා account එකට යනවා. ඒක asset එකක් කියලා මූල දත්ත ප්‍රකාශනයකින් අතාරින්නේ නැහැ ජංගම වත්කම් ගොඩේ. මම කියන්නම් මොකද කරන්න කියලා. මේ හරිද? මෙහෙම දැනට తాවකාලික වත්කම් කිරීමකට යනවා කියලා මතක තියාගන්න. හරි. ඊට පස්සේ මේක close වෙලා යන්න ඕනේ. මේ 12000යි 20000යි කීයද? 32000යි නේ. මේ පැත්ත 20000යි 12000යි 32000යි. හරි. එතකොට මේක ඉවරයි. ඔන්න හරි. හරිද? මම හිතන්නේ පැහැදිලි ඇති. මම පුළුවන් තරම් හිමීට concept එක කියලා දුන්නා. තේරුම් නැත්නම් මේ මෙන්න මෙතන call in arrears වලට එනකම් මම කියලා දුන්න ටික ආපහු බාරක් වීඩියෝ බලන්න. එතකොට පැහැදිලි වෙයි. right. application එකත් හරි allotment stage එකත් හරි. අපි ඊට පස්සේ ගියා calling stage එකට. calling stage එකේදී මොකද වෙන්නේ? මෙතනදී මම stated share capital account එකත් මෙහෙම තියාගන්නවා. cash account එකත් එහෙම තියාගන්නවා. allotment in arrears එකත් එහෙම තියාගන්නවා. ඒක තියාගන්න ඕනේ. හරි? right. ඊට පස්සේ calling stage එක. අපි කිව්වා මේ සමාගම මුදල් රැස් කරන්න රුපියල් 100 රැස් කරන්න කොහොමද 10 ගන්නවා application stage එකේ නේ. ඊට පස්සේ අපේ උදාහරණ අපි ගත්තේ 20 ගත්තා allotment stage එකේ. අපි කිව්වා 70ක් ගන්නවා මේ calling stage එකේදී කොහොමද කිව්වේ? හරි. calling stage මොකද්ද මේ calling කියලා කියන්නේ? calling කියලා කියන්නේ සමාගම ආයෝජකයන්ට දැනුම් දෙනවා මේ ඔයා කොටස් අපි නිකුත් කරපු කොටස් 1000 වෙනුවෙන් ඔය ඇප්ලිකේෂන්ස් එව්වා. ඒකෙන් රුපියල් 10 ඔයා ගෙව්වා හරි. allotment එකත් ඔයා ගෙව්වා හරි. අවුලක් නැහැ. ඉතුරු රුපියල් 70ක් තියෙනවනේ. ඒ 70 ගෙවන්න කියලා දැනුම් දෙනවා. හරි. ඒ 70 ගෙවන්න කියලා දැනුම් දෙනවා ආයෝජකයන්ට. එතකොට මෙතනත් අර කලින් වගේම තමයි. මොකද්ද? ආයෝජකයන් මේ රුපියල් 70 ඉතුරු රුපියල් 70 එවන්න කලින්. හරි. ඒක එවන්න කලින් අපි එයාලා වෙනුවෙන් හිමිකමෙන් කොටසක් වෙන් කරනවා. ස්ටේටඩ් ෂෙයා කැපිටල් account එකේ අපි එයාලට අදාළ කොටස් ප්‍රමාණයට අදාළ මුදල් ටික වෙන් කරලා ඒක ලබලා දෙනවා. හරි. අපි අතන එයාලට හිමිකම දෙනවා. හරි. يعني සල්ලි එන්න කලින් මේ වැඩේ කරන්න ඕනේ. කලිනුත් එහෙමනේ මතකනේ allotment stage එකේදී සල්ලි ඇත්තටම හම්බෙන්න කලින් අපි capitalize කරාද? මෙතනත් එහෙම තමයි. මෙතනත් සල්ලි ඇත්තටම හම්බෙන්න කලින් capitalize කරන්න ඕනේ. හරි. ඒකට අපි ගහ ගන්නවා මොකද්ද? shares call account එක. shares call account එක. හරි.
මේකෙදී ෂෙයාර්ස් කෝල් account එක අපි හදන්නේ අර කෝලිං ස්ටේජ් එකේදී හම්බෙන්න තියෙන සල්ලි ටික මැනේජ් කරගන්න. හරි ෂෙයාර්ස් ඇප්ලිකේෂන් and allotment account එක අපි හැදුවේ මොකටද? ඒක හැදුවේ ඇප්ලිකේෂන් and allotment stages වලදී හම්බෙන්න තියෙන සල්ලි ටික මැනේජ් කරගන්න. ඒ වගේ තමයි මේක හදන්නේ. ෂෙයාර්ස් කෝල් account එක හදන්නේ ෂෙයාර්ස් කෝලිං ඒ කියන්නේ කෝලිං ස්ටේජ් එකේදී හම්බෙන සල්ලි ටික මුදල් ප්‍රමාණය කළමනාකරණය කරගන්න. ඒ ටික මැනේජ් කරගන්න. හරිද? දැන් මෙතනට අනුව අපි උදාහරණ රුපියල් 70 ගාන කොටස් 1000කට හම්බෙන්න ඕනේ 70000ක් 70000ක් හම්බෙන්න ඕනේ. එතකොට මේ සල්ලි ටික හම්බෙන්නත් කලින්ම අපි කැපිටලයිස් කරලා දාගන්නවා. හරි කැපිටලයිස් කරනවා ඒ ආයෝජකයන්ට හිමිකම ඇත්තටම ලබා දෙනවා. ඇත්තටම හිමිකම දෙනවා කියන්නේ සමාගමේ හිමිකම වැඩි වෙනවා කියන එක. එතකොට ඉක්විටි එකක් වැඩි වෙනවා. ඉක්විටි වැඩි වෙනවා කියන්නේ ක්‍රෙඩිට්. හරි හිමිකම වැඩි වීම බැර. කොහාටද ක්‍රෙඩිට් වෙන්නේ? අපි හදාගත්ත ෂෙයාර්ස් කෝල් account එකට. ෂෙයාර්ස් කෝල් account. ඇයි ඒකට ඩෙබිට් වෙන්නේ? එතනට ඩෙබිට් වෙන්නේ මෙතන ඇත්තරම මේ සල්ලි නිකන් ෂෙයාර්ස් කෝල් account අපි අපි රික්වෙස්ට් එකක් දෙනවා. හරි. අපි කියනවා මේ සමාගමට තව රුපියල් 70000ක් එන්න තියෙනවා. ඒ 70000 දෙන්න කියලා ආයෝජකයන්ට දැනුම් දෙනවා. 70000 දෙන්න කියලා ආයෝජකයන් දැනුම් දුන්නාම ඒක අපිට ලැබිය යුතු දෙයක් වෙනවා. අපිට ලැබෙන්න තියෙන දෙයක් වෙනවා. ලැබෙන්න තියෙන දෙයක් වෙනවා කියන්නේ හරියට නිකන් වත්කමක් වගේනේ తాවකාලිකව. එහෙම හිතලා මෙතන ඩෙබිට් කරන්න. හරිද? 70000. එතකොට ස්ටේටඩ් ෂෙයා කැපිටල් SSC. හරි එල. දැන් ඔන්න කැපිටලයිස් කරා. අවුලක් නැහැ. මෙතන ඔන්න හිමිකම වැඩි වුණා. මෙතන ෂෙයාර්ස් කෝල් account එක ඩෙබිට් කරා. ඊළඟට මේකට ඇත්තටම සල්ලි හම්බෙනවා. හරි. ඇත්තටම සල්ලි හම්බෙනවා. අපි හිතමු රුපියල් 70000 කිසි අවුලක් නැහැ ප්‍රශ්නයක් වුණා ඇරියස් තිබ්බේ නැහැ හම්බුණා. එහෙනම් මොකද කරන්නේ? ඇත්තටම සල්ලි හම්බෙනවා කියන්නේ අපේ ඇසෙට් එකක් වැඩි වෙනවා. ඇසෙට් එකක් වැඩි වෙනවා කියන්නේ ඩෙබිට් වෙනවා කියන්නේ. ඇසෙට් එකක් වෙනවා කියන්නේ ඩෙබිට් නම් කෑෂ් account එක ඩෙබිට් කරනවා. 70000. ඒක කොහොමද ක්‍රෙඩිට් වෙන්නේ? ෂෙයාර්ස් කෝල් account එකට. ඇයි මෙතන ක්‍රෙඩිට් වෙන්නේ? මෙතන ක්‍රෙඩිට් වෙන්නේ අපිට හම්බෙන්න තිබ්බ දෙයක් ඇත්තටම හම්බුනහම අර නිකන් වත්කම අඩු වෙනවා වගේ සීන් එකක් නේද? නිකන් ණයගැතියන්ගෙන් සල්ලි හම්බුනහම ණයගැති වත්කම අඩු වෙනවා. ඒ වගේ ෂෙයාර්ස් කෝල් account එකෙන් ඉන්වෙස්ටර්ස් වලට කිව්වහම සල්ලි ටික ගෙවපල්ලා කියලා. උන් ඇත්තටම සල්ලි දුන්නාම අර වත්කම අඩු වෙනවා. ඒකයි මෙතන ක්‍රෙඩිට් වෙන්නේ. නැතු කඩපාඩමකට දාගන්න එපා. අර කෑෂ් එක ඩෙබිට් වෙන එක තේරෙනවා ඇසෙට් එකක් වැඩි වෙන එක ඩෙබිට් වෙනවා. මෙතන ක්‍රෙඩිට් වෙන්නේ අර හේතුව හින්දා. කෑෂ් කියලා 70000 ක්‍රෙඩිට් වෙනවා. හරි. එතකොට ඒකත් පැහැදිලි. ඔක කොහොම වුණොත් හොඳයි මරු. හරිද? කරුම කියන්නේ අපේ ගණන් වල කොහොම වෙන්නේ නැහැ. හරිද? ගණන් වල මේ 70000ම එකපාර හම්බෙන්නේ නැහැ. එතනත් පොඩි සීන් එකක් යනවා. එතන 70000ම හම්බෙන්නේ නැහැ. නිකන් අපි හිතමු අපට හම්බුනේ ඇත්තටම රුපියල් 50000යි. කියලා හිතන්නකෝ. ඇත්තටම හම්බුනේ රුපියල් 50000යි. එහෙම වුණොත් සල්ලි හම්බෙන්නේ 50000යි. එහෙනම් කෑෂ් account එක ඩෙබිට් වෙන්නේ 50000කින්. ඇසෙට් එක වැඩි වෙන්නේ ඩෙබිට්. ඒ කියන්නේ 50000යි. කොහාටද? ෂෙයා කෝල් account එකට. ෂෙයා කෝල් account එකට 50000යි. මෙතන කෑෂ් 50000යි. හරි. තව 20000ක් හම්බෙන්න තියෙනවානේ. බලමු බැලමුට පේනවා මේ තව 20000ක් හම්බෙන්න තියෙනවා. අපිට හම්බෙන්න තියෙන දෙයක් කියන්නේ අපේ හරියට නිකන් తాවකාලිකව වත්කමක් වගේනේ හම්බෙන්න තියෙන දේවල් අපි දාන්නේ හර ඩෙබිට් විදියට. හරි. එහෙනම් අපි අලුතෙන් account එකක් හදා ගන්නවා. මම මේක යටින්ම ෂේප් එකේ ඒක ගහගන්නම්. ඉඩමදි හින්දා. අපි කියනවා ඒකට call in arrears. arrears කියන්නත් පුළුවන් මොකක් හරි ඔයගොල්ලෝ ප්‍රොනවුන්ස් කරන විදිහට හරි. අන්න අපිට හම්බෙන්න තියෙන දෙයක් තාවකාලිකව නිකන් වත්කමක් වගේ. කීයක් හම්බෙන්න තියෙනවම 20000ක් නේ. 20000ක් හම්බෙන්න තියෙනවා. ඕක යනවා shares call account එකට. shares call account එකට. හරි. මේක call in arrears. 20000යි. එල. හරි. calling stage එක ඉවරයි. calling stage එක ඉවරනත් එක්කම මේ shares call account එක කැපිලා යන්න ඕන. අඩුවෙන් ඒ කියන්නේ ඒක බිඳු වෙලා යන්න ඕන. මේ පැත්ත 70000යි. මේ පැත්ත 70000යි. හරි එල. හරි ඒක ඉවරයි. හරි. හරි ඒක හරි එහෙමයි කියමුකෝ. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හරි ඔන්න shares allotment sorry application stage එකේදී සහ allotment stage එකේදී මේ account එක හදාගෙන ලස්සනට අපි manage කරා. අපේ උදාහරණය අපි ගත්තේ රුපියල් 100ක් රුපියල් 10 20 70 ඔය විදිහට ආකාර තුනකට කොටසක
මුදල් ටික හම්බ වෙනවා එහෙම කියලා අපි ලස්සනට වැඩේ බැලන්ස් කරා. හැබැයි පොඩි කේස් එකක් කියලා මේ බලපංගු මෙතන සල්ලි හම්බෙලා තියෙන කොච්චරද? ලක්ෂයක්. හරිද? සෝරි සල්ලි හම්බෙලා නෙවෙයි මේ හිමිකම වැඩිලා තියෙන ලක්ෂයක්. හිමිකම ලක්ෂයක් වැඩි වෙලා තියෙනවා. හරිනේ. රුපියල් 10 ගානේ කොටස් 1000ක් කියන්නේ සෝරි ලක්ෂ නෙවෙයි 10000ක්. 20000ක් 70000 ඔව් වැඩි වෙනවනේ. 10000 20000 රුපියල් 100 ගානේ 10 ගානේ රුපියල් 100 ගානේ 1000කට ලක්ෂයක්. හරිනේ. ප්‍රාග්ධනය වැඩි වෙන්න ඕන ලක්ෂයක්. ඔව් කැපිටල් එක ලක්ෂයක් වැඩි වෙන්න ඕන තමයි. හැබැයි ඇත්තටම සල්ලි හම්බෙලා තින්නේ කොච්චරද? සල්ලි හම්බෙලා තියෙන 12000යි මෙතන 10000යි 10000යි 50000යි 60000යි මෙතන 15000යි නේ. ඒ කියන්නේ 85000යි 85000යි. හිමිකම වැඩි වෙලා ලක්ෂයක්. වත්කම වැඩිලා තියෙන 85000යි. ඉතුරු 15000 කො? හරි. සෝරි මෙතන මේ 85000 නෙවෙයි 75000යි නේ. 15යි ඔව් 75000යි. හරි. 75000යි. ගණන් ගන්න එපා. හරි 10000යි ඊට පස්සේ 25000යි ඔව් 75000යි මේ ස්ටේටඩ් ෂෙයා කැපිටල් account එක ක්‍රෙඩිට් වෙලා තියෙන සම්පූර්ණයෙන්ම ලක්ෂයක්. හරි 100,000. හරි හිමිකම වැඩිලා තියෙනවා ලක්ෂයක්. හිමිකම වැඩි වෙනවා කියන්නේ අනිත් පැත්තට වත්කම සමාන හිමිකම් අපි 12 වසරේ දෙවෙනි පාඩමද කොහොද ඉගෙන ගත්තානේ. එහෙනම් අනිවාර්යෙන් වත්කමත් වැඩි වෙන්න බෑ මේ ප්‍රමාණයෙන්. හැබැයි වැඩිලා තියෙන්නේ 75000ක් විතරයි. ඉතුරු 25000 මෙන්න මෙහෙ තියෙනවා මේ පැත්තේ හර. මේ පැත්තේ හර 25000යි මෙතන හර 75000යි. මෙතන බැර ලක්ෂයයි. හරි අවුලක් නැහැ කේස් එක නෑ. මේක මෙන්න මේවා මං කිව්වා ඇසෙට් කියලා. හැබැයි ඇසෙට් කියවට මේවා අපි ගිහින් දාන්නේ නැහැ මේ ස්ටේට්මන්ට් ඔෆ් ෆයිනෑන්ෂියල් පොසිෂන් එකේ මේවා ඇසෙට්ස් විදිහට පෙන්නුම් කරන්නේ නැහැ. අපි මේ වගේ බැලන්සස් ටික මෙතන 25000 තියෙනවානේ. ඔය 25000 මේකේ ඩිඩක්ෂන් එකක් විදිහට. ඒ කියන්නේ මේ හිමිකමේ අඩුවීමක් විදිහට මූල්‍ය දත්ත ප්‍රකාශනයේ පෙන්නුම් කරන්න ඕන. ලෙක්චර් එකේ එහෙම කිව්වද නැද්ද කියන මම දන්නේ නැහැ. මම ටැමිල් වීඩියෝ එකක් බැලුවා. ඒ වගේ තිබ්බේ එහෙම හරිද? මූල්‍ය දත්ත ප්‍රකාශනයේ මේ 25000 අඩුවීමක්. ඒ කියන්නේ හිමිකමෙහි අඩුවීමක් විදිහට දක්වන්න. එතකොට කේස් එකක් නැහැනේ. මේ වත්කම සල්ලි හම්බෙලා තියෙන 75000 වත්කම වෙලලා 75000ක් හිමිකම වැඩි වුණා ලක්ෂයක් හිමිකමේ අඩුවීම තියෙන 25000ක් එතකොට 75000 මෙතනත් බැලන්ස් අතනත් බැලන්ස්. හරි පැහැදිලි ඇති. ඉතින් මේ ඔය ටික තමයි හරිද? මේකේ තව චූටි දෙයක් තියෙනවා. ඊට පස්සේ රිඩෙම්ෂන් එක වෙනම කියලා දෙන්න. එතකොට ෂේප් හරිද? මේ තව චූටි දෙයක් කියන්න. ඒකත් මෙතනම කියලා යන්නම් හරිද? අපි හිතමු රුපියල් 100 ගානේ කොටස් 1000 අපි නිකුත් කරා. ඒක හරි අවුලක් නෑ. ලක්ෂයක් හිමිකම වැඩි වුණා. ඇත්තටම සල්ලි හම්බුනේ නම් 75000යි. ඇත්තටම හිමිකම වැඩි වුණේ 75000යි. මේ 25000ක පොල්ලක් සෙට් වෙච්ච හින්දා ඒ කවදා හරි අනාගතේ හම්බෙයි කියලා හිතාගෙන තමයි මේ විදිහට දාන්නේ. හරි. මේ ඒකත් මරු පොයින්ට් එකක් නේ. කවදා හරි අනාගතේ හම්බෙනවා මේක. මොකද වෙන්නේ? මෙතන ක්‍රෙඩිට් කෑෂ් account එක ඩෙබිට්. මෙතන ක්‍රෙඩිට් කෑෂ් account එක ඩෙබිට්. ආයෙක හිතන්න දෙයක් නෑ. මම එහෙම හිතන්න පුළුවන් විදිහට වලට කියලා දුන්නා. ඇයි මෙතන මේ ක්‍රෙඩිට් වෙන්නේ? මේ දෙකම ක්‍රෙඩිට් වෙන්නේ ඇයි? හම්බෙන්න තියෙන දෙයක් අඩු වෙනවා. ලැබිය යුතු දෙයක් අඩු වෙනවා. හරියන්නේ ණයකදී සල්ලි දුන්නා වගේනේ. එතකොට මෙතන ක්‍රෙඩිට් වෙන්න ඕන. ආ කටපාඩම් ගන්න දෙයක් නෑ කිසිම දෙයක්. හරි එල. හිතන්න මේ ෂෙයා ඉෂුව ප්‍රොසෙස් එකේදී. ඒ කියන්නේ මේ සමාගම මේ කොටස් නිකුත් කිරීමේ ක්‍රියාවලියේදී සමාගමට දරන්න වෙන පොඩි පොඩි වියදම් ටික. හිතන්න නිකන් රුපියල් පොඩි ගාණක් හරි නිකන් රුපියල් 2000ක් විතර දරන්න වෙනවා. මේ සමාගමේ කොටස් නිකුත් කිරීමේ ක්‍රියාවලිය. අපි ඒවට කියන cost of issuing shares. ඉගෙන සමාගම කොටස් නිකුත් කිරීමේ ක්‍රියාවලියේදී සමාගමට යම් යම් මුදල් කියන්නේ වියදම් දරන්න වෙනවා. මොනවටද? ටියුට් එක තියෙනවනේ මම ටියුට් එක දාන්න. දැන් ඔයගොල්ලෝ බලන්න මම මේ පැන මොකද මේ තැන් තැන් වලින් අරන් කරන්නේ කියලා ඉස්සෙල්ලා තියරිය ඔලුවට දාලා ඊට පස්සේ අපි ගණන් ටික ෂේප් එකේ බලමු. මේ තියෙන share issue cost and formation cost of issuing shares apart from underwriting cost and transaction cost on share issues. Transaction costs include items such as printing costs, stamp duties and taxes, professional advisors and professional fees. Professional advisors fees and brokerage fees. ඒ කියන්නේ දැන් ඔය කොටස් නිකුත් කිරීමේදී broker fees ගෙවන්න සිද්ධ වෙනවා නම් ඒවා. හරිද? ෂෙයා මාකට් කරන කට්ටිය දන්නවා මොනවද මේ broker fees කියන්නේ කියලා.
ඊළඟට ප්‍රොෆෙෂනල් ඇඩ්වයිසර්ස්ලා කියන්නේ මේ සම්බන්ධයෙන් විශේෂඥයන්ගෙන් අපි උපදෙස් ලබා ගන්නවා නම් එයාලට යම් ගෙවීමක් කරන්න සිද්ධ වෙනවා නම් අන්න ඒක. ඊළඟට කොස්ට් ඔෆ් රෙජිස්ට්‍රේෂන් හරි සමාගම ලියාපදිංචි සොරි printing cost stamp duties ඒ කියන්නේ මුද්‍රණ වියදම් ඊළඟට මුද්‍රණ වියදම් මුද්දර වියදම් නේ stamp duties ඊළඟ taxes යම් යම් බදු ගෙවන්න සිද්ධ වෙනවා නම් ඒවා ඔන්න වගේ share issuing cost තියෙනවා නම් මොන හරි මේ අන්න ඒවට අපි කියනවා cost of issuing shares කියලා පල්ලෙහා බලන්න පළවෙනි පොයින්ට් එක කියනවා share issue cost may be recorded in a separate ledger account and the balance should be recorded as a deduction from stated share capital in SOFE කියන statement of financial position අන්න එල බලන්නකො මේකෙදී මේ දැන් මෙතන රුපියල් 2000ක් වියදම් ගියානේ අපිට කියනවා මේ 2000 වෙනම account එක දාන්න වෙනම account එක හරි cost of issuing shares cost of issuing shares කියලා වෙනම account එකද මේක මොන type එක account එකක්ද මේක ඇවිල්ලා මේක ඇවිල්ලා expense type account එකක් හරිද expense type account එක වියදම් වර්ග ගිණුමක් වියදමක් වැඩි වෙනකන් debit වෙනවා මේ 2000 මෙතනින් දාන්න shape එකේ මේ කොහෙද දාන්න ඕන SSC standard share capital account එකේ deduction එකක් විදිහට දාන්න කියලා තමයි කියන්නේ හරිද මේක වෙනම ledger account එකක දාලා මේක වියදම් වර්ග ගිණුමක් කියලා ගන්නත් එපා එතන sorry වියදම් වර්ග ගිණුමක් කියලා ගන්න එපා හරිද මේක වියදම් වර්ග ගිණුමක් නෙවෙයි මේක වෙනම ledger account එකක දාන්න කියලා විතරයි තියෙන්නේ හරි එහෙම දාගන්න වෙනම ledger account එකක දාලා ඒක statement of financial position ඒ කියන්නේ මූල තත්ත්ව ප්‍රකාශනය ඔයා ගිහින් මෙන්න මෙහෙම දානවා මම මේව මකනවා හරිද ඔයා ඉක්පිටි එක දානවනේ ඉක්පිට ගිහින් දානවනේ මෙතන කීයක්ද අපි හිතමු ලක්ෂයයි මොකක්ද ස්ටේට්මන්ට් සෝරි ස්ටේටඩ් ෂෙයා කැපිටල් account එකේ තියෙන බැලන්ස් එක දානවා ඊට පස්සේ මේකේ මේ allotment in arrears අපි හිතමු දැන් arrears කියලා ඔයා මේකේ අඩු කරනවා තව 25000 එල ඒකත් එක්ක මෙන්න මේ 2000ත් මොනවා කරන්න කියනවා 2000ත් අරන් ගිහිල්ලා ඒක ඩිඩක්ෂන් එකක් විදිහට දාන්න ඕනේ හරි මේ 2000ත් ඔයා දාන්න cost of issuing shares කියලා ඒක අඩු කරලා දාන්න ඔන්න දාන්න හරි එල ඉතින් ඔක තමයි උතන ওই පොයින්ට් එකේ තියෙන්නේ ඊට පස්සේ බලන්න රියුට් එකේ එතනම තියෙනවා මේ formation cost කියලා formation cost කියලා බලන්න formation cost are called incorporate cost or startup cost that cost include cost of registration and other cost for professional legal and accounting advice before a company is registered අන්න ඒ කියන්නේ කම්පැනි එක රෙජිස්ටර් කරන්න කලින් ඔයාලට යම් මුදල් වියදම් වෙන්න පුළුවන් යම් ප්‍රමාණවලින් වියදම් වෙන්න පුළුවන් අන්න එහෙම වියදම් වෙන මුදල් ප්‍රමාණයන් එහෙම වියදම් වෙන ඒවා වියදම් විදිහට වාර්තා කරන්න බලන්න ඔතන second point එක formation cost are expenses therefore it should be transferred to the SOPL statement of profit and loss කියන එක තමයි SOPL එකේ තියෙන්නේ ඒ කියන්නේ P&L එක නේද අපි දන්න හැමෝම ඒ කියන්නේ ලාභ ලාභ ප්‍රකාශනයේ වියදමක් විදිහට ඒවා වාර්තා කරන්න cost of issuing shares නම් මෙන්න මේ මම කලින් කිව්ව විදිහට ඔයාලා වාර්තා කරන්න ඕනේ statement of financial position එකේ equity එකේ එහෙම නැත්නම් capital එකේ අඩුවීමක් විදිහට ඒක වෙනම ledger account එකක record කරන්න කියලා කියනවා එහෙම දාලා ඒක මෙතන දාන්න හරි හරි එල එතකොට එතන theory part එකත් හරි අර table එකේ ඉතින් මේ සම්පූර්ණ පාඩමෙන් 100ට shares කියන කොටසෙන් 90ක් විතර ඉවරයි redemption part එක තියෙනවා capitalization of reserves තියෙනවා ඒක ඒ අදාළ තැනවල කියමු අපි ගණන් ටික හදාගෙන යන shape එකේ හරි හරි ඔයගොල්ලෝ බලයි මේ මං අර කලින් ඒ වගේ ලස්සනට ටියුට් එක අරගෙන ටියුට් එක එක්ස්ප්ලেইন කරා මෙහෙමයි කියලා මේ එහෙම ඕනේ නැහැ හරි මං හිතනවා මං කරපු විදිහ වලට අවුලක් නැතුව ඇති හැමදේම හොඳට තේරෙන්නේ නැති කියලා ගණන් ටික බලමු ඒක ගණන් ටික බලපුවම තවත් හොඳටම පැහැදිලි වෙයි
මේක අපි මතක තියාගන්නවා ඇත්තටම සල්ලි හම්බෙන්න කලින් කැපිටලයිස් කරනවා කොතන ඇලර්ට්මන්ට් ස්ටේජ් එකේදී කෝලිං ස්ටේජ් එකේදී කියන එක හරි ටිට් එක දාන්න example 1 band on 1st of November 2024 a company issued a prospectus offering 80,000 ordinary shares payable in fully with application at an issue price of 60 rupees. When applications closed on 5th December, application had been received for 110,000 shares. The directors allotted the shares on 8th December. The unsuccessful applications were rejected and refunded. හරි මෙතන කියන්නේ මේ රුපියල් 60 ගානේ කොටස් 80000කට කොටස් නිකුත් කරලා තියෙනවා ප්‍රොස්පෙක්ටස් එකක් ඔෆර් කරලා තියෙනවා. එතකොට ඒ 80000 වෙනුවෙන් හම්බෙලා තියෙනවා කොච්චරද? 1,10,000ක කොටස් වෙනුවෙන් ඇප්ලිකේෂන්ස් හම්බ වෙලා තියෙනවා. එතකොට අපෙන් ඉල්ලන පාස් ද necessary journal entries අවශ්‍ය කරන ජර්නල් එන්ට්‍රීස් මොනවද කියලා. ඉතින් ජර්නල් එන්ට්‍රීස් බලන්න එක්ක අපි T accounts ගහමු. මේ ඔයගොල්ලෝ ඒක බලලා accounts ටික හදාගන්න. sorry ජර්නල් එන්ට්‍රීස් ටික හදාගන්න. හරි. මේක කියන්නේ මේ කොටස් 80000ක් රුපියල් 60 ගාන නිකුත් කරන්න. ඒ කියන්නේ රුපියල් 60 ගානේ 80000ක් එන්න ඕනේ. 8 වරක් 6 42යි. 42යි 1 2 3 4යි 5යි නේ. බිංදු 5යි. ඔච්චර ගානක් එන්න ඕනේ. හරි. මේ sorry 42යි නේ 48යි. නිදිමත දැන් ගණන් ගන්න එපා. 8 වරක් 5 40 8 වරක් 6 48යි. හරිද බිංදුවට 4යි 5යි 1 2යි 1 2යි 3යි 4යි 5යි නේ. දැන් නම් ගංජා ගන්න ලෙවල් එකට ඉන්නේ. අර කීයක් හරි හරිද? කැල්ල එක තිබ්බම අරන් එන්න. එකයි දෙකයි තුනයි හතරයි පහයි එල හරි ඊට පස්සේ මේ 1,10,000කට තමයි ඇප්ලිකේෂන් හම්බෙන්නේ. ඒත් රුපියල් 60 ගානනේ. ඒකසක 6,60,660ක් වෙන්න තියෙන නැත්තනේ. කොහොමදත් බලමු දැන් 100 වැඩි ෂුවර් නෑ. හරි 6,600. එතකොට +4ක් 6නේ බැලුවේ 66යි. 60 බැලුවා. තව බිංදු 7ක්. හරියදනේ. එල එතකොට මේක වැඩිපුර කොච්චරක් හම්බෙලා තියෙනවද? 66න් 48ක්. 18. හරි ඒ කියන්නේ 1,80,000 මෙච්චර ප්‍රමාණයක්. හරිද? මෙච්චර ප්‍රමාණයක් වැඩිපුර හම්බෙලා තියෙනවා. එතකොට මේක රිවර්ස් කරන එකේ ජර්නල් එන්ට්‍රීස් තමයි අහන්නේ. අර ලේසියිනේ. accounts එක ගියොත් මොකක්ද දෙන accounts එක මතක් කරගන්න. cash account එක එනවා. ඊට පස්සේ shares applications and allotment account එක. මේ මතක් කරගෙන මෙයන් applications and allotment එලකට. මේ අපිට සල්ලි හම්බ වෙනව කොච්චරද? 660ක් අපි බින්දුන කපමු. මොන කරුමයක්ද? 6,600 එල. shares application and allotment account එකට cash account එකට තමයි ඔය 6,600 ගලපන්න. සල්ලි හම්බ වෙනවා 6,600. හරි shares applications and allotment 6,600. කොහටද මෙතන ඩෙබිට් වෙලා ක්‍රෙඩිට් වෙන්නේ shares application and allotment account 6,600යි කොහෙන්ද ආවේ cash වලින් එලකිරි අපිට ඇත්තටම හම්බ වෙනවනේ මෙච්චරයි එයා රිවර්ස් කරන්න ඕනේ මෙච්චරක් කොච්චරද 1,800ක් රිවර්ස් කරන්න ඕනේ රිවර්ස් කරනවා කියන්නේ සල්ලි ගෙවනවා කියන්නේ වත්කම් අඩු වෙනවා ඇසෙට් එක ඩික්‍රීස් වෙනවා කියලා කියන්නේ ඒක ක්‍රෙඩිට් වෙනවා එතකොට මේ කියනවා shares applications and allotment account එකට 1,800ක් මෙතනින් කෑෂ් වලට අයිත් වෙනවා ඒක 1,800. ඉතින් ඕක තමයි ජර්නල් එන්ට්‍රීස් ඔය හතර උකුල දාගන්න. මෙහෙ ඩෙබිට්, මෙහෙ ක්‍රෙඩිට්, මෙතන ඩෙබිට්, මෙතන ඩෙබිට්, මෙතන ක්‍රෙඩිට්. හරි. ලියන්නකො කෑෂ් account ඩෙබිට් 6,600යි. shares application allotment account credit 6,600යි. shares application allotment account debit 1,800යි. cash account එක credit 1,800යි. හරි එල. ඉතින් ඔය තමයි ජර්නල් එන්ට්‍රීස්. example 1 ඔච්චරයි.
හරි example 2 බලමු. Nuan company was registered as a corporation on 1st of November 2024. On this day, a prospectus was issued calling for applications for 750,000 shares at an issue price 30 rupees. The shares were payable 10 rupees on application, 10 rupees on allotment and 10 rupees on call. අන්න අර මං කිව්වේ ස්ටේජස් කීපයකට කරනවා කියලා. එතකොට ඇප්ලිකේෂන් එකේ රුපියල් 10ක් ඉල්ලලා තියෙනවා, allotment එකේ රුපියල් 10ක් ඉල්ලලා තියෙනවා. 10 කෝලින් වලදී රුපියල් 10ක් ඔන්න ඔය රුපියල් 30 මේ එකතු කරන් තියෙන රේස් කරලා තියෙන්නේ stages 3කට. Applications closed on 15th November 2024 with the receipt by the company of 7.6 million being for 7.5 million shares. The shares were allotted on 25th November 2024 with the 100,000 rupees over subscription being refunded to unsuccessful application. එලකිරි මේ රුපියල් 30 ගානේ 7,50,000 හම්බෙන්න ඕන. ඕකේ 10ක් application stage එකේදී allotment stage එකේදී ආය රුපියල් 10ක් calling වලදී ආය රුපියල් 10ක්. එතකොට application stage එකේදී අපිට හම්බෙන්න ඕනේ 7,50,000 වැඩි වෙන්න ඕනේ 10න්. එතකොට ලක්ෂ 75ක්. ඒ කියන්නේ 7.5 million. මෙතන පල්ලෙහා අපිට ගාණ හදන්න දෙයක්වත් නැහැ. පල්ලෙහා පැහැදිලිව කියනවා ඔය 7.5 million වෙනුවෙන් අපිට හම්බෙලා දෙනවා 7.6 million. එතකොට වැඩිපුර 100,000 හම්බෙලා දෙනවා. ඔය 100,000 එක ඕවර් සබ්ස්ක්‍රිප්ෂන් එකක්. ඔව් ඔව්නේ එහෙමනේ. ඕවර් සබ්ස්ක්‍රිප්ෂන් එකක්. ඒක ආපහු රිෆන්ඩ් කරලා තියෙනවා. මේ ඔව් ආපහු රිෆන්ඩ් කරලා තියෙනවා. ඒක අපිට ගානේ පැහැදිලිව කියලා තියෙනවා. All allotment money was received by 30th November 2024. On 1st of December 2024, a call was made for the remaining 10 rupees per share still owing. Owing means owing කියන්නේ මේ හිමි අයිති විය යුතුයි කියන එක. All call money expect that payable on 20,000 shares was received by 8 December 2020. දැන් මේ ගාන කියවද්දි ඔයාලට මම කියපු දේ හරියට තේරුණා නම් ඒ තියරි එක හරියට ඔලුවට දාගත්තා නම් ගාන නිකන් මොකක්ද වගේ තේරෙනවා. හරිද? හරි ඒකත් බලමු. Pass the necessary journal entries and prepare the relevant accounts. මට විනාඩියක් දෙන්න වතුර ටිකක් පීන්න. හරි මේ ගානත් හදමු ෂේප් එකේ. හරිද? මේක කියනවා මේ 7,50,000කට අපි ගාන තොරතුරු ටික ඉස්සෙල්ලා බලමු. 7,50,000කට රුපියල් 30 ගාන තමයි සෙට් වෙන්න ඕන. එකේ 10ක් එන්න ඕනේ මචං ඇප්ලිකේෂන් එකේදී. ඊළඟට 10ක් එන්න ඕනේ allotment එකේදී. ආයෙ 10ක් එන්න ඕනේ calling stage එකට. ඕකනේ කියන්නේ. එතකොට ඇප්ලිකේෂන් ස්ටේජ් එකට අපිට හම්බෙන්න ඕන හරිනම් 7.5 million 7.5 million වෙනුවට හම්බෙලා තියෙනවා 7.6 million. ඒ කියන්නේ 100,000 වැඩි. ඉතින් 100,000 රිවර්ස් කරන්න ඕනේ අපි ඉස්සෙල්ලා. හරිද? මම මුලින් මේක ඔයාලට පෙන්නලා ඉන්න. පේනවනේ. මේ මම cash account එකයි shares applications and allotment account එක ගහන්න. හරිද? cash account එක අපිට මෙතන 7.6 million හම්බෙනවනේ. එතකොට 7.6 කියන්නේ 7යි 6යි 0.5යි. කයි දෙක තුන 4යි 5යි. එතකොට අපි ගමු 7600 කියලා. මේක හරිද? නැත්තම් කියලා වෙනවා. 7600. හරිනේ. හරි. කයි 2යි 3යි 4යි 5යි 6යි එතනවා 10යි.
හත්ත සයිසිය කියල ගම්හර මේක යන්න කොහට ශයස් ඇපලිකේෂන ලොට්මට කවුන්ට දැන් කට බාඩම් වගේ වඩ එතට මෙතන ක්‍රඩිට්න ඇයි ඩෙබිට්වෙන්න මෙතන ඇසට් එකක් වැඩියනවා මෙතන ක්‍රඩිට්වෙන්නේ මේ ශය සැප්ලිකේෂන ලොට්මට කවුන්ට අපේ ලයිබිල්ටි එකක් වගේ හරිට නිකං ඒක එතකොට මෙතන කෑශ් කියලා හද්දා සයිසියක් සෙට්ටනවා අපට ඇත්තන ඕන හදස් 500යි මේ ඇපිකේන් ස්ටේජ් එක රුපියල් 10 ගාන 750කට ඇත්තටම හම්බෙන්න ඕනේ මේ 7500ක්නේ එතකොට අර වැඩිපුර හම්බෙච්ච 100 අපි රිවර්ස් කරන්න ඕනේ රිවර්ස් කරනකොට අපි ආපහු සල්ලි ගෙවන්න ආපහු සල්ලි ගෙවනගෙන කෑෂ් අඩු වෙනවා එතන 100ක් shares applications and allotment account එකට රුපියල් 100ක් මෙතන අපේ වක්කීම නිකන් අඩු වුණා වගේ හරියට නිකන් ඒ වගේ එතකොට මෙතන 100යි ඔන්න එලකිරි ඉතින් ඔක ජර්නල් එන්ට්‍රීස් ඔයගොල්ලෝ පාස් කරන්න හරියට පාස්ත නැසර ජර්නල් එන්ට්‍රීස් කියලා තියෙනවා පාස් කරන්න ඕගොල්ලෝ එල ඒක ලියන්න කියලා කියන්න හරි ඒක හරි ඊට පස්සේ ඊට පස්ස අපියන් අලොට්මන්ට් ස්ටේජ් එකට The shares were allotted on 25th November 2024 with the 100,000 over subscription being refunded to unsuccessful applicants. හරි ඒකත් කරා අපි ඔන්න unsuccessful applicants ලට අපි refund කරා. All allotment money was received by 30th November 2024. දෙයියනේ කියලා ඔන්න allotment money ඔක්කොම ටික හම්බෙලා තිනවා කිසි ප්‍රශ්නයක් නැතුව. එතකොට අපි දන්නවා allotment stage එකේදී allotment money receive වෙන්න කලින් කියන්නේ allotment money හම්බෙන්න කලින් අපි මොකද කරන්න මේවා කැපිටලයිස් කරන්න හරි ඒ මිනිස්සුන්ගෙන් තවත් සල්ලි ඉල්ලන්න කලින් මුන්ට හිමිකම ඇත්තරම දෙන්න ඕන නැත්තම් ඒක අවුල් හරි ඒක විතරයි ඔයගොල්ලෝ අමුතුවට මතක තියාගන්න ඕනේ ඒකට අපි ගහගන්න ස්ටේටඩ් ෂෙයා කැපිටල් account එක ස්ටේටඩ් ෂෙයා කැපිටල් එකට මම මෙතන අර කලින් හම්බෙච්ච 7500 වෙනම දාලා ඉන්න හරි නැත්තම් තේරෙන්නේ නැහනේ හරි මම මෙතන SSC ස්ටේටඩ් ෂෙයා කැපිටල් account එකට දානවා 7500යි ඒක ආවේ කොහෙන්ද shares applications and allotment account එකෙන් 7500 ඊළඟට allotment stage එකේදී ඒකෙත් තව රුපියල් 10ක් හම්බෙන්න ඕන කියලා මේක කියනවා නේද ඒකෙත් තව රුපියල් 10ක් හම්බෙන්න ඕන හරි ඒකේ හම්බෙන්න ඕන රුපියල් 10 මේ ගානේ 7,50,000කට ඒකට 7.5 මිලියන් ආය හම්බෙන්න ඕනේ ඒකෙන් තවත් 7,500ක් හම්බෙන්න ඕනේ හරි ඒ 7,500ත් මම දානවා කොතනද මේ shares applications and allotment account එකට මම මේක දෙකට කඩලා දැම්මේ ඔයාලට ඒක පැහැදිලි වෙන්න ඕන හින්දා හරි 7,500 statement sorry stated share capital account එකට හරි හරි ඒක ඩෙබිට් වෙනවා මෙතන ඩෙබිට් වෙනවා ඊට පස්සේ ක්‍රෙඩිට් වෙන ස්ටෑන්ඩඩ් ෂෙයා කැපිටල් account එක shares application allotment account එකෙන් තමයි ඒක එන්නේ 7,500 ආය බලයි කොහෙන්ද යට එහෙම උනේ කියලා කැපිටලයිස් කරද්දි මොකද එහෙම උනේ මේ මිනිස්සුන්ට තිබ්බ වගකීම නිකන් අඩු වෙනවානේ එයාලට ඇත්තටම අපි හිමිකමේ කොටසක් ලබා දුන්නනේ හිමිකම ඇත්තටම දුන්නා කියන්නේ හිමිකම වැඩි වෙනවා ඒ කියන්නේ ක්‍රෙඩිට් වෙනවා මෙතන ඩෙබිට් වෙනවා කිසි කේස් එකක් නැහැ පාඩම් ගන්න දෙයක් නැහැ හරි එල ඊට පස්සේ මේකට ඇත්තටම සල්ලි හම්බ වෙනවාද බලමු all allotment money was received by 30th November කිසි ප්‍රශ්නයක් නැහැ පොල්ල දීලා නැහැ arrears තිබිලා නැහැ ඔක්කොම allotment money ටික ආපහු හම්බෙලා තියෙනවා එතකොට 7,500ක් මෙතන ක්‍රෙඩිට් වෙනවා මෙතන sorry ඔව් මෙතන ඩෙබිට් වෙනවා හරි කෑෂ් account එක ඩෙබිට් වෙනවා 7,500ක් shares applications and allotment account එකට මෙතනට ඩෙබිට් වෙනවා දැන් ඕගොල්ලෝ හිතයි මූ ෂේප් එකේ මෙතන මාරු වෙනව නේද මෙතන ඇයි ක්‍රෙඩිට් වෙන්නේ කියලා කියන්නේ නැහැ වගකීමක් කොහෙද ඇති වෙන්නේ ඇත්තට නෙන්න වගකීමක් නැහැ නේ බා වගකීමක් නැහැ එතකොට මෙතන හරියට නිකන් අපි ගන්න ඕනේ අර ඒ සල්ලි ඇත්තටම හම්බුනාම අර අපේ ඉක්විටි එකට නිකන් ඒක බලපෑවනේ ඉක්විටි එකට වක්‍රාකාරව නිකන් හිමිකම වැඩි වෙන්න බලපෑව හරි මේක తాවකාලික ගිණුමක් මේක අපිට නිශ්චිතව කියන්න බෑ වගකීම් ගිණුමක් කියලා මම తాවකාලික වගකීම් ගිණුමක් කියලා එතකොට මෙතන අපි ගන්න ඕනේ මෙහෙ ඩෙබිට් වෙලා මෙහෙ ක්‍රෙඩිට් වෙන්නේ හරියට නිකන් අර හිමිකම වැඩි වෙන්න බලපෑවා ඒකත් එක්ක හරි ඒ වගේ අදහසක් තමයි ගන්න ඕනේ හරි 7,500යි මෙතන ක්‍රෙඩිට් වෙනවා 7,500 කෑෂ් හම්බෙච්ච එක අපි අපහු ටියුට් එක ගිහින් බලුවොත් එහෙම හරිද කියලා
කෑෂ් රිසිව්ට් ෆෝ allotment කෑෂ් account එක ඔව් හරි. එතන මෙතන ක්‍රෙඩිට් වෙනවා. ආවේ කොහෙන්ද? කෑෂ් වලින් එළකිරි. හරි. ඔන්න සල්ලිත් හම්බුණාලු. සල්ලි හම්බුණා. ඊට පස්සේ on 1st of December 2024 a call was made for the remaining 10 rupees per share still owing. ඊළඟ කෝලින් ස්ටේජ් එකේදී රුපියල් 10 ගන්න 7,50,000ට 7.5 මිලියන් හම්බෙන්න බෑ 7,500ක් හම්බෙන්න ඕන. එතකොට මෙතන කියනවා on 1st of December 2024 a call was made for the remaining 10 rupees per share still owing. හරි. මේ shares call කරද්දී අපි shares call account එකක් හදනවා. shares call account එකක් හදනවා. එතකොට එහෙම හදලා අපි මුලින්ම මොකද කරන්නේ? ඒ මිනිස්සුන් සල්ලි ටික කියන්නේ ඒ මිනිස්සුන්ට සල්ලි දෙන්න කියලා සල්ලි ඇත්තටම හම්බෙන්න කලින් අපි කැපිටලයිස් කරන්න ඕනේ ඒ ටික. හරි. එතන හම්බෙන්න තියෙන කොච්චරද? 7500ක් හම්බෙන්න තියෙනවා. මේ හම්බෙන්න තියෙන දෙයක් කියන්නේ මොකද්ද? වත්කමක්නේ ඩෙබිට් වෙනවා. හරි. 7500ක් මේ කොහාටද යන්නේ? ස්ටේඩඩ් ෂෙයා කැපිටල් account එකට. ඇයි ඒ කැපිටලයිස් කරනවා? ඇත්තටම හිමිකමේ කොටස ලබා දෙනවා. එහෙනම් shares calling account එකට 7500 එළගිරි. right ඔන්න කැපිටලයිස් කරා. මේක කියනවා all call money except that payable on 20,000 shares was received by 8 December 2024. මල කෙලියේ මේ කොටස් 20000කට සල්ලි හම්බෙලා නැහැ. එතකොට අපිට 7,50,000ක් තිබ්බ කොටස්. හරිද? 7,50,000න් 20,000ක් අයින් වුණාම මම ඒකත් මොනවා වගේ ගහනවා මේකේ 7,30,000යි හරිද? මේ 7,30,000කට අදාළ මුදල් ටික විතරයි හම්බෙලා තියෙන්නේ. ඉතුරු ටික ඇරියස් එකක්. එහෙනම් අපි හදාගන්න ඕනේ මෙතන මම ෂේප් එක ගහගන්නම්. calling in areas. call in areas නේද? call in areas account එකක් ෂේප් එකේ හදාගත්තා. මේ අපි බලමු. දැන් ඇත්තටම සල්ලි හම්බෙන්නේ කොටස් 7,30,000කට විතරයි. ඒ කියන්නේ රුපියල් 10න් ගුණ වෙලා calling stage එකේදී අපිට හම්බෙන්නේ 7,300ක් විතරයි. එළ මේ 7,300 කෑෂ් account එක ඩෙබිට් වෙනවා. ඇයි asset එකක් වැඩි වෙනවා කියන්නේ ඩෙබිට් වෙනවා. හරි. මේක යනවා call in arrears account එකට නෙවෙයි sorry shares call account එකට. shares call account එකට. ඇයි එතන ක්‍රෙඩිට් වෙනවා. එතන ක්‍රෙඩිට් වෙන්නේ හම්බෙන්න තිබ්බ දෙයක් ඇත්තටම හම්බුණා. ඒකෙන් හරියට නිකන් ණය ගැතියෝ සල්ලි ගෙව්වා වගේ. හම්බෙන්න තිබ්බ, ගෙවන්න තිබ්බ යම් මුදල් ප්‍රමාණයක් ඇත්තටම ගෙවලා ඉවර වුණා. ඒ කියන්නේ ඇත්තටම සල්ලි හම්බුණා 7,300. කොහෙටද ඒක ඩෙබිට් වෙන්නේ? කෑෂ් account එකට මෙතන ක්‍රෙඩිට් වෙනවා. එළ. ඉතුරු 200 කොහෙද? ඉතුරු 200 මෙතන ක්‍රෙඩිට් මෙතන ඩෙබිට්. හරිද? ඒක ඇරියස් එකක් විදිහට රෙකෝඩ් වෙනවා. call in ඇරියස් මෙතන shares call පැහැදිලි නැතුව ඇති පැහැදිලි ඇති නේ මේ 200 මෙතනටයි මෙතනටයි හරි එළකිරි මේ හම්බෙන්න තිබ්බ හරිනම් 7,500වත් තුනක් ඒ කියන්නේ ඇත්තටම කොටස් 7,50,000කට රුපියල් 30 ගාන නේද හම්බෙන්න තිබ්බේ එතකොට ඒ ගාන එන්න ඕනේ හරිද 7,50,000කට මෙතන එන්න ඕනේ 22,500 හරිනේ 14යි 2.5 එතකොට 22,500ක් මෙතන ෂේප් එළ ටියස් ඇප්ලිකේෂන් allotment account එක ක්ලෝස් වෙලා යන්න ඕනේ ඒක ආය අර ඇප්ලිකේෂන් නෝ සෝරි allotment stage එකෙන් පස්සේ ඉස්සරහට කන්ටිනියු වෙන්නේ නැහැ මෙතන 7,600 මෙතන 7,500යි එතකොට 7,500 දෙකයි මෙතන 7,500 දෙකයි එතන ක්ලෝස් වෙනවානේ 15,000යි 15,100යි මං හිතන්නේ මං හරි 7,500 7,500 15,100 එතකොට ඒක ක්ලෝස් shares call account එකත් කැපිලා යන්න ඕනේ මේ 7,500 7,500 එකත් ක්ලෝස් හරි කෑෂ් account එකේ මේකේ සල්ලි හම්බෙලා තියෙන අන්තිමට ඇත්ත වශයෙන්ම අපිට සත්‍ය වශයෙන්ම හම්බෙලා තියෙන කොච්චරද 7,500 7,600 7,300යි මෙතන 15,000යි 15,100යි 15,100යි 7,300යි 22,000යි 22,200ක් තෝරන්නේ 22,511යි 3යි බලමු මේක
22,400ක්. හරි. ද හරි හරි 22,400යි. එතකොට 22,400 කියන මේ පැත්ත මම මේ දැම්ම වැරදිද කොහෙද? හරිද? අනේ දැම්ම හරි. 22,400යි. මේ මෙතන බැලන්ස් එක යන්නේ කොච්චරද? බැලන්ස් carrying forward the brought forward මොකක් හරි හරිද? 22,300ක් නේ යන්නේ. එල 22,300යි. ඇත්තටම සල්ලි හම්බෙලා තියෙන්නේ 22,300යි. හිමිකම වැඩිලා තියෙනවා 22,500කින්. එතකොට මේ 200 ඔයා මේකේ අඩුවීමක් විදිහට මූලධර්ම ප්‍රකාශනයේ දාන්න ඕනේ ඇරියස්. හරිද? හරි.